මේ හරිනේ අපි එහෙනම් වැඩේ පටන් ගමු. හරි. මේ වීඩියෝ එක දාන්නේ සාමාන්‍යයෙන් මේ අපි අර එදා Python එකේ පළවෙනි දවසේ මේ පළවෙනි රෙකෝඩ් එකේ පොඩි ගැටලුවක් තිබ්බා. ඒකට සාපේක්ෂව තමයි ඒ කියන්නේ මේ වීඩියෝ එකේ ඒ වෙනුවෙන් තමයි වැඩෙන්නේ. හරිද? හරි. එතකොට මේ එතන ඉඳන් වීඩියෝස් ටික වාට වෙන බෝඩ් එක ලස්සන්ට වාට මේ සිකගාස් එකේ තිබ්බ එකම රෙකෝඩ් එක වාට හම්බෙයි. හරි. එතකොට ප්‍රෙස් රෙකෝඩ් එක විදිහට තමයි Python වල මේ රෙකෝඩ් එක දාන්නේ. හරි. ඉතින් මේ ඔයාලට මේ Python වලට ටියුට්ස් 3ක් 4ක් විතර හම්බ වෙනවා. හරිද? 3ක් බොහෝ විට 4ක් වෙන්නත් පුළුවන්. මොකද අවසාන ටියුට් එක මම තාම ඩිසයින් එක මේ වෙන්නේ කොහොමද කියලා බලලා තියෙනවා. ඒක තාම ඩිසයිනින් වෙමින් යන්නේ. ඒකට මට හිතුණොත් මම ඔක 4කට දානවා. හරි. එතකොට දැන් Python වල අපි සාමාන්‍යයෙන් ඕක කැටගරයිස් කරලා තියෙනවා. එකක් Python වල හැදින්වීම. හරි. එතකොට Python වල හැදින්වීමත් එක්ක සාමාන්‍යයෙන් මේ මොකද්ද? ඊළඟ එක දාලා තියෙනවා Python වල හැදින්වීමයි ආයි මේ Python අර flow charts වල සහ ඊට පස්සේ අපේ තියෙන සූඩෝ කෝඩ්ස් වල Python වල අපිට කතා කරන් තියෙන ඊළඟ පොයින්ට් එක හරි ඊට පස්සේ ඒකත් එක්කම Python programming හරි කියලා අපි කැටගරයිස් කරලා තියෙනවා තුනකට. අද ඒකේ පළවෙනි එක තමයි දැන් අපි කතා කරන්නේ. ඒ කියන්නේ ඇයි programming අවශ්‍ය වෙන්නේ ඔය කතන්දර ටික කියන. හරි මම ටියුට් එක ෂෙයා කරලා ඔයත් එක්ක වැඩේ කරගෙන යනවා. හරි එතකොට සාමාන්‍යයෙන් මේ අපි ඉස්සෙල්ලා බලමු ටියුට් එක යන්න කලින් හරි ටියුට් එකට යන්න කලින් ඒතර පළවෙනි ටියුට් එක තමයි අද කතා කරන්නේ. ඊට Python වල හැදින්වීම කියන්නේ programming කියන concept එක කොහොමද අපි කරන්නේ? ඒ කතන්දරේ අර වටපට පිටාවගෙන ප්‍රශ්න අහනවා. හරි අහනවාද දැන් එහෙනම් අහනවාද සර් ඔය ප්‍රශ්න? ඔව් අහනවා. හරි සාමාන්‍යයෙන් අර Python ගොඩාක්ම ප්‍රශ්න අහලා possibility එකක් තියෙන්නේ Python programming වල සහ ගැනීම සටහන් වල නේ කියන්නේ flow charts වලින්. හරි ඔහොම තමයි ගොඩාක්ම possibility එකක් තියෙනවා වගේ ප්‍රශ්න ඇසීම සඳහා. හැබැයි සාමාන්‍යයෙන් ඔය වගේ තියරි පාර්ට් එකෙනුත් ඒ කියන්නේ මේ භාෂා ගැන භාෂාවල පරිණාමය ඔය දේවල් කතන්දර ගැනත් ඔයගේ අර තියරි ප්‍රශ්නයක් අහන සම්භාවිතාවය තියෙන. කියන්නේ උදාහරණයක් දැන් ප්‍රශ්න 10ක් Python වලින් එනවා නම් හරිද? ප්‍රශ්න 10ක් විතර Python වලින් MCQ මේ පේපර් එකට එනවා නම් මේ ප්‍රශ්න 10න් එකක් විතර ඔන්න possibility එකක් තියෙනවා. හරි සාමාන්‍යයෙන් මේ තියරි ප්‍රශ්නයක් එනවා. හරි නිසා මේකත් වැදගත්. තියෙන සාමාන්‍ය එක ප්‍රශ්නයකට වාට දෙක ප්‍රශ්න දෙකකට වගේ ලියා ගන්න පුළුවන් වෙනවා. සහ ඊට පස්සේ ස්ට්‍රක්චර් එකෙත් අහන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ essay questions වලටත් මේ තියරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි එතකොට මේ අපි ඉස්සෙල්ලා බලමු ඇයි මේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකක්ද? හරි ඉස්සෙල්ලාම ක්‍රම ලේඛනය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රම ලේඛනය කියලා අපි හඳුන්වන්නේ මොකක්ද? හරි. දැන් ඔයා දන්නවා, ඔයා දන්න දේ මං කියන්නේ. හරිද? ඔයා සාමාන්‍යයෙන් දන්නවා පරිගණක වලට හරි අපේ කතා කරන භාෂාව නැත්නම් අපි එදිනදා පාවිච්චි කරන භාෂාව තේරෙන්නේ නැහැ. හරි. ඒක ඔයා දන්න දේ. පරිගණක වලට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් අපි කතා කරන භාෂාව නැත්නම් අපි එදිනදා භාවිත කරන භාෂාව පරිගණක වලට තේරෙන්නේ නැහැ. හරි. ඒක දන්න දේනේ. හරි. එතකොට ඊට පස්සේ අපි කතා කරන්න වෙන එක පරිගණක කතා කරන්නේ දැන් ඔයාලා පරිගණක කතා කරන්නේ machine language කියන හරි එයාගේ වෙනම භාෂාවක් තියෙන machine languages ඒ කියන්නේ ඒක කතා කරන්නේ අපි characters විදිහට පාවිච්චි කරන එක බිඳුව හරි දැන් අපි පාවිච්චි කරන ඉංග්‍රීසි දැන් අපි නම් සිංහල නැත්නම් සාමාන්‍ය විදිහට ලෝකේ පාවිච්චි කරන මොකද්ද ප්‍රධානම භාෂාව ඉංග්‍රීසි හරි දැන් එහෙනම් ඇයි අපි ප්‍රෝග්‍රෑමින් කියලා අලුත් එක භාෂා වලින් අපි කතා කරනවා එක භාෂා පාවිච්චි කරලා හරි එතකොට මොකක්ද හේතුව ප්‍රෝග්‍රෑමින් යූස් කරලා මේ දේ කරන්න. හරි. මොකද්ද සාමාන්‍ය මේ කතන්දරේ? අපි එනම් බලමු මේ නේද? මොකද්ද මේ ඇවිල්ලා තියෙන කතන්දරේ කියලා. හරි. දැන් අර මේ ප්‍රෝග්‍රෑමින් වල දැන් අපි හිතමු මෙහෙම හරි ඔන්න පරිගණකයක් තියෙනවා. ආ ඉස්සෙල්ලා අපි ඉන්නවා. හරි ඊට පස්සේ පරිගණකයක් තියෙනවා. හරි කම්පියුටර් එකක් තියෙනවා මේ වාගේ හිතන්න මිනිසා. හරි එතකොට අපි ප්‍රෝග්‍රෑමින් පාවිච්චි කරන්නේ මිනිසා සහ පරිගණකය අතර හරි අන්තර් සම්බන්ධතාවයක් නේද අපි කියන කනෙක්ෂන් එකක් බිල්ඩ් අප් කරගන්න. හරි එතකොට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඇයි අපි යූස් කරන්නේ? හරි කනෙක්ෂන් එකක් බිල්ඩ් අප් කරගන්න කවුරු කරවතරද? එක්කෙනෙක් මිනිසා සහ අනිත් එක්කෙනා පරිගණක අතර. මොකද පරිගණක වලට අපි කියන දේවල් තේරෙන්නේ නැහැ. ඉතින් එයාට තේරෙන භාෂාවකින් එයාට තේරෙන විදියට අපි මේක කියන්න ඕන. හරි ඒ වගේම පරිගණකයට කියලායි දැන් අපිට පරිගණකේ වැදගත් වෙන්නේ. පරිගණකයේ මගින් අපිට පුළුවන්. හරි ඒ කියන්නේ සාමාන්‍ය මිනිසා කරන දේවල් වලට වැඩිය. හරිද? මේ පරිගණක වලට හැකියාවක් තියෙනවා මිනිසාට සාපේක්ෂව ඉතා දක්ෂව. හරි මොකක් හරි උපදෙසක් මත ක්‍රියාත්මක වීමේ හැකියාවක්. ඒ කියන්නේ සාමාන්‍ය උදාහරණයක් දැන් උදාහරණයක් ගන්න ඔයාලට මම දුන්නොත් මෙහෙම ගානක් හරි 1,44,2.5.0.4 හරි බෙදන්න කියලා 425.452.3 හරි ඔයා මට බෙදලා උත්තරයක් දෙයි. හරි මැනුවලි අපි බෙදනවා කියලා හිතන්නකෝ. හරි. එතකොට මාර විදියට ඔයාලට වෙලාවක් සහ ඔයා දෙන උත්තරේ සමහර විට මේබී වැරදින්න පුළුවන්. හැබැයි පරිගණකයකින් නැත්තම් කැල්කියුලේටර් එකකින් ඔයා මේක ලස්සනට ගහලා අර සමාන ලකුණ ඔබනකොටම මොකද්ද මෙයා කරන්නේ? තාම මිලි සෙකන්ඩ්ස් වලින් ඔයාට උත්තරේ දෙනවා. කියන්නේ කවුල් ස්පීඩ්
හරි පරිගණකයේ ස්පීඩ්. හරි ඒ කියන්නේ පරිගණකයෙන් අපිට කරගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එයාට දෙයක් කිව්වා නම් එයා ඒ දේ කරන පොසිබිලිටි එකක් තියෙනවා සහ එයාගේ දෙන උත්තර නිවැරදි විශ්වාසවන්තයි. හරි එතකොට ඒ ඊට සාපේක්ෂ ස්පීඩ් එකක් තියෙනවා. ඉතාමත් වේගවත් අපිට වැඩි සාපේක්ෂව. හරි ඒතර අපිට සාපේක්ෂව අර තනියම හිතන්න හැකියාව මම AI ටෙක්නොලොජිස් ගැන නෙමෙයි සාමාන්‍ය පරිගණකයක් ගැන කතා කරන්නේ. තනියම හිතීමේ හැකියාව පරිගණකයකට නැති වුණාට හරිද? AI නෙමෙයි. හරි හොඳට මතක තියාගන්න මේ AI ගැන නෙමෙයි කතා කරන්නේ. සාමාන්‍ය පරිගණකයක් ගැන. හරි එතකොට එයාට තනියම හිතන්න හැකියාවක් නැති වෙනකොට හරි හැබැයි අනිත් දේවල් අපි දෙන උපදෙස් මත ක්‍රියාත්මක වීමේ හැකියාව 100%ක් මෙයාට තියෙනවා. හරි. ඉතින් ඔය කතන්දරේ නිසා අපිට පරිගණකේ වැදගත්. ඒක දැන් ඔයාලට තේරෙන්න ඕන. පරිගණකේ කියන කෙනා අපිට වැදගත්. හරි. හරිනේ අපි ගෝලයක් වගේ පාවිච්චි කරනවා අපේ වැඩ ටික කරගන්න. එතකොට පරිගණකයට හරි මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා උපදෙස් දෙනවා නම් හරි ඒක දෙන්න පුළුවන් එකම ක්‍රමවේදය තමයි ක්‍රමලේඛනය කියලා කියන්නේ ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. එතකොට ඒකට තමයි අපි ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න. ඒ කියන්නේ මොකක් කරන්නද? අපි ඒ කියන්නේ අපි පරිගණකයේ සමග සංනිවේදනය කරන්න නැත්නම් එයාට මොකක් හරි උපදෙසක් ලබා දෙමින් එයාට කියන මොකක් හරි වැඩක් කරගන්න අපි ප්‍රෝග්‍රෑමින් කියන concept එක ඉගෙන ගන්න ඕනේ. නැත්නම් ක්‍රමලේඛනය කියලා කියන concept එක ඉගෙන ගන්නවා. එතකොට ක්‍රමලේඛනයක් නැත්නම් ක්‍රමලේඛයක් කියන්නේ මොකද්ද? ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද කියන එක අපි නිකන් කෙටියෙන් අර්ථ දැක්කොත් නිකන් නිර්වචනය කරොත් අපිට මෙහෙම කියන්න පුළුවන්. හරිද? ඒතර ප්‍රෝග්‍රෑමින් එකක් කියන්නේ පරිගණකයේ ලවා මොකක් හරි දෙයක් සිදු කර ගැනීම නැත්නම් යම්කිසි කාර්යයකට දාලව හරි මොනවා හරි දෙයක් සිදු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන උපදෙස් අපි කියනවා ක්‍රමලේඛනයක් කියලා. නැත්නම් ක්‍රමලේඛයක් කියලා. හරි. හරි ලබා දෙන උපදෙස් කිහිපයක් අපි කියනවා ක්‍රමලේඛයක් කියලා. ප්‍රෝග්‍රෑම් එකක් කියලා. හරිද? ඒතර ලෝව ප්‍රථම ප්‍රෝග්‍රෑම් එක හැදුවේ කාන්තාවක් ඇඩා අගස්ටා ලව්ලේස්. එතකොට හරි ඒක තන්දරෙත් එක්ක දැන් ඔයා බේසික්ස් දන්නවා සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමින් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් ඇයි අපි ඉගෙන ගන්න සහ ප්‍රෝග්‍රෑමින් වලින් මොනවද වෙන්නේ කියන එක. හරි. දැන් ඕක නෙමෙයි කතන්දරේ. දැන් ඔය ඔයා ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගත්තට කොච්චර දේවල් කරාද? හරිද? ලෝකේ තියෙනවනේ සාමාන්‍යයෙන් නේද? ඒක කරන්න ඕන විදියක්. හරි. කරන්න ඕන විදි ක්‍රමවේදයක් තියෙනවනේ. අන්නේ ක්‍රමවේදය ඔයා ප්‍රෝග්‍රෑමින් විතරක් දැනගත්තනවාදී. හරි. ඒ ප්‍රෝග්‍රෑමින් එක සමනේ ඒ ක්‍රමලේඛන හැකියාව ඔයාගේ පාවිච්චි කරන විදිය හරි ස්ටෙප් බයි ස්ටෙප් ඔයා කොහොමද ලස්සනට මේක ලස්සනට මේ කතන්දරේ කරලා අවසාන අවුට්පුට් එකක් ලස්සනට ගන්න කියන එකයි අපි මෙතනදී මූලිකව දැන් අද මේ දැන් අපි කතා කරන්න හදන්නේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් කියන කතන්දරයට සාපේක්ෂව හරි ඒක කරන විදිය තමයි අපි දැන් කතා කරන්නේ. හරි ඒ තියරි කොටස් වල පොඩ කතා කරනවා. හරි උතර පරිණාමය ගැන ඔය කතන්දර ටිකත් අපි කතා කරනවා ඉස්සරහට. හරි මම දැන් ඔයාලට ටියුට් එක ෂෙයා කරන්නම්. ස්ක්‍රීන් ෂෙයා එකක් දාන්න දැන් මාව පේන්නේ නැති වෙයි. හරි ටියුට් එක මම ෂෙයා කරන්නම්. එතකොට අපි බලමු ටියුට් එකේ කොහොමද ඉස්සරහට යන්නේ කියලා සහ හරි ඔය කතන්දරය ඉස්සරහට වෙන්නේ කියලා. හරි එතකොට දෙවනි රෙකෝඩ් එක දැන් ඔයාලට මේකත් එක්ක හම්බෙයි. හරි එතකොට ඒකේ අපි කතා කරලා තියෙනවා යම්කිසි ස්ථානයක ඉඳලා ඉස්සරහට කතා කරලා තියෙනවා. එතකොට මේක අර පළවෙනි රෙකෝඩ් එකේ පොඩි ප්‍රශ්නයක් වෙච්ච නිසා ඒ වෙනුවට දාන රෙකෝඩ් එකක්. හරි. හරි අපි එහෙනම් මේ මම ටියුට් එක ෂෙයා කරන්නම් බලන්න ටියුට් එක පේනවද කියලා. හරි එතකොට කතන්දරේ හරිනේ හරි ඔන්න ටියුට් එක ෂෙයා කරා ඔන්න Python ක්‍රමලේඛනයේ හැදින්වීම ඉතින් මේක තමයි මේ අර කතන්දර තියරි නෝට්ස් තියෙන ටියුට් එක ඉතින් අපි බලමු දැන් අපි පළවෙනි පාර්ට් එකේනේ හරි ඉස්සෙල්ලා බලමු ක්‍රමලේඛනයක් ඇයි අපිට අවශ්‍ය වෙන්නේ කියලා මම මේක කතා කරා හරි ඇයි අපිට අවශ්‍ය වෙන්නේ ලෝකේ පවතින විවිධ ගැටලු වලට විසඳුම් පරිගණකයේ මගින් ලබා ගැනීම මම මොකක් හරි වැඩසටහන නම් මොකක්ද එක්ක සංනිවේදනය කරලා අපිට මොකක් හරි දෙයක් කරගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් ඒක පරිගණකයට කියන්න. ඉතින් පරිගණකයට කියන්න හරි එතකොට සාමාන්‍යයෙන් අපිට මොකක්ද අවශ්‍ය වෙන්නේ? හරි ක්‍රමලේඛන හැකියාව අපිට අවශ්‍ය වෙනවා. එතකොට ගැටලුවක් විසඳීමද ක්‍රමලේඛන සිදු කිරීමට පෙර ගැටලුව නිවැරදිව හඳුනා ගන්න ඕනි. හරි. ඒ මොකද්ද මේ කියන්නේ? හරි ගැටලුවක් විසඳීමට ක්‍රමලේඛනය කිරීමට පෙර ගැටලුව නිවැරදිව හඳුනා ගන්න ඕනි කියලා. හරි. මොකද්ද මේ කතන්දරේ? හරි අපි පොඩ්ඩක් මම ඕක විස්තර කරන්නම් මෙහෙම. මොකද්ද මේ කියන්නේ කියලා. හරි. දැන් ඔයා දන්නවා ක්‍රමලේඛනයක් ඇයි අපිට අවශ්‍ය වෙන්නේ? හරි. ඇයි අපි ක්‍රමලේඛනය කරන්න ඉගෙන ගන්නේ? හරි කියලා ඔයා දන්නවා. හරි දැන් මම කියවනේ ක්‍රමලේඛනයක් ඉගෙන ගත්තට විතරක් මදි අපිට මේකේ වටපිටාවේ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා තව. එතකොට ඒ මොනවද? හරි ඒවා කොහොමද අපි කරන්නේ? හරි. දැන් ඔයා දන්න දේ තමයි ක්‍රමලේඛනය කියන කතන්දරේ අපි ඉගෙන ගන්නේ. හරිද? ක්‍රමලේඛනයක් හදලා උපදේශක් දෙන්න. හරි පරිගණකයට. මේ කතන්දර ටික අපි ඉගෙන ගන්නේ පරිගණකයත් එක්ක සංනිවේදනය කරලා පරිගණකේ ලබා මොන හරි දෙයක් කරගන්න. හරි. ඊට කලින් අපි කතා කරන්න ඕන දැන් අපි මේ ඇත්තරම මේ කරන්නේ මොකද්ද යම්කිසි ලෝකයේ තියෙන ගැටලුවකට විසඳුමක් හොයන එකනේ. දැන් ඔයා නිකමට හිතන්න හරි ලෝකයේ තියෙන සියලුම ඕනම මේ කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකක් හරි දැන් ඒවා ක්‍රමලේඛනය කරලා හදන්නේ නැතුව සොෆ්ට්වෙයාර් එකක් මේ ලී වලින් හදන්නේ නැහනේ ප්ලාස්ටික් වලින් හදන්නේ නැහනේ මේක හදන්නේ ක්‍රමලේඛනය කරලා කෝඩ්ස් කීපයක් එකතු කරලා උපදෙස් ටික ලස්සනට ගොනු කරලා එහෙම තමයි හදන්නේ. හරිද? හරි එතකොට දැන් මේ ක්‍රමලේඛනය කරන්න කලින් ඔයා දැනගන්න ඕන ඔයා දැන් මේ උත්තරේ ගන්න ගැටලුව මොකක්ද කියලා. හරි ගැටලුව හරියට අඳුනගෙන ඉන්න ඕන. දැන් උදාහරණයක් මෙහෙම. හරි මාක් සගර්බර්ග් Facebook හදන්න කලින්
හරිද? එයා දැක්ක ගැටලුව මොකද්ද? Facebook හදන්න කලින්. හරි. ඔයාට හිතන විදිහට මොකද්ද එයා දැක්ක ගැටලුව? දැන් ගැටලුවකට මම කියන්නේ ගැටලුවකට විසඳුමක් තමයි ප්‍රෝග්‍රෑමින් යූස් කරන්න කියන. හරි. ඒතර මාර්ක් සගර්බර්ග් මොකක්ද ගැටලුව විදිහට දැක්කේ? හරි. ඒ කියන්නේ ඒක අපි දැනගන්න ඕනේ. මොකක්ද එයා ගැටලුව විදිහට දැක්කේ? හරි. එයා මෙහෙම දෙයක් දැක්කා. මොකක්ද දැක්කේ? දැන් ඔයාක මේක කියද්දි ඔයාට නිකන් hina යයි නිකන් සාමාන්‍ය. හරි. මේ බලන්නකො නිකන් මේ පොයින්ට් එක ඔයාටත් තියනවාද කියලා. හරි. ඒතර මාර්ක් සගර්බර්ග් ගැටලුවක් විසඳීමට හරි මේ ක්‍රමලේඛනය කරලා මේ ප්‍රොඩක්ට් එක නිර්මාණය කරලා තියෙන්නේ. එයා දැක ගැල්ලුව තමයි මේක. හරි. එයා ඉස්සල්ලාම ඔය සාමාන්‍ය Facebook කියලා මේ ඕක හැදුවේ. හරි සාමාන්‍ය Facebook කියන දැන් අපි දැන් ඇප් එකක් විදිහට මේක තිබ්බට ඉස්සර තිබ්බේ වෙබ්සයිට් එකක් විදිහට සාමාන්‍ය විදිහට. එතකොට මේක මෙයා ඇත්තටම මෙයා ફોකස් කරේ ඇත්තටම කිසිම අර ලොකු අයිඩියා එකක් නැතුව මෙයා පොඩි අර නිකන් අර පොඩි නිකන් සමූහයක් විදිහට නිකන් පොඩි ගෲප් එකක් chat group එකක් නැත්තම් එක එක දේවල් details share කරගන්න එහෙම platform එකක් විදිහට තමයි මෙයා මේක හැදුවේ. හරි. ඒකත් හැදුවේ මෙයාගේ විශ්වවිද්‍යාලේ ඉන්න යාළුවන්ට. හරිද? තර විශ්වවිද්‍යාලින් යාළුවන්ට පොඩි නිකන් අර යාළුවගේ දේවල් ෂෙයා කරගන්න නිකන් අර chat group එකක් වගේ එහෙම තමයි මේක නිකන් මෙයා හැදුවේ. හරි මේ අදාළ ප්‍රොඩක්ට් එක. හරි ඊට පස්සේ ඒක මොකක්ද උනේ? හරි ටික කාලයක් ගියාට පස්සේ මෙන්න මේ යාළුවෝ අතර මේක ගොඩක් ජනප්‍රිය වුණා. හරි ඒ ජනප්‍රිය වීමට හේතුවක් තිබ්බා. මෙන්න මේක තමයි මේ Facebook කියන අද ලෝකේ දැන් 10 බිලියන් වලට වැඩි ඔයා ඩවුන්ලෝඩ්ස් තියෙනවා. දැන් ඔයා ගිහිල්ලා Play Store App Store ගිහිල්ලා බලන්න. හරි එතකොට සාමාන්‍යයෙන් මේ 10 බිලියන්ස් වලට වැඩිය ඩවුන්ලෝඩ්ස් තියෙනවා. දැන් ලෝකේ ජනගහනත් 8 බිලියන්. හරි තියෙන්නේ. හරි එතකොට මේ දැන් ඒක කොහොමද වෙන්නේ කියලා මගෙන් අහන්න එපා. දැන් ඉතින් වෙන හැටි දන්නවනේ. දැන් ඒක ෆෝන්ස් කිහිපයක් තියෙන්න පුළුවන් එක්කෙනෙක්ට. ඊට පස්සේ ඒ ෆෝන් එකේ WhatsApp sorry මේ මොකද්ද Facebook apps එයාලා ඩවුන්ලෝඩ් කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම දැන් ඩවුන්ලෝඩ් කරපියම මැරිලා ඉන්න පුළුවන්. තව අලුතෙන් ෆෝන් ගන්නවා මිනිස්සු. ඉතින් ඕවත් එක්ක ඉතින් අර මිනිස්සු ගන්නට වැඩිය ඩවුන්ලෝඩ් ගන්න වැඩිලා තියෙනවා. හරි. ඒතකොට ඒකේ හේතුන් මත. හරි ඊට පස්සේ හරි ඊට පස්සේ ඒකනේ දැන් මම කතා කර හිටියේ සාමාන්‍යයෙන් මේ මොකද්ද හේතුව? හේතුව තමයි මිනිස්සුන්ගේ සයිකොලොජිකල් ප්‍රශ්නයක් තියෙනවා. හරි සයිකොලොජිකල් ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු කැමති එයා මොන වගේද නැත්නම් එයාගේ ස්ටේටස් එක හරි එයාගේ ස්ටේටස් එක බාහිර සමාජයට ඉදිරිපත් කරන්න. හරි එයාගේ ස්ටේටස් එක කියලා මම මෙතන අස් කරන්නේ එයාගේ තියෙන හැකියාවන් ටික එයාගේ තියෙන තත්ත්වය එයාට තියෙන මුදල්මය මූල්‍යමය හැකියාව එයාට තියෙන පව එක හරි එතකොට එයාගේ අපියරන්ස් හරි එතකොට ඒ දේවල් අර බාහිර සමාජයට මුසු කරන්න පොඩ්ඩක් කර නිකන් සයිකොලොජිකල් ටිකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සුන්ට. ඒක දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය මිනිසාගේ අර තියෙන මේ නේද අවශ්‍යතාවය. හරි. ඔයාටත් තියෙන එක මටත් තියෙනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් ඒක නිසා හරි ඒක නිසා මෙයා මේ ගැටලුව අඳුනගෙන සාමාන්‍යයෙන් අර ලොකුවටම ඉස්සර මුල්ම කාලේ දැන් අඳුන ගන්න කාලේ හරි දැන් මෙයා බැලුවා මේක වෙච්චර සක්සස් වෙන හේතුව මොකක්ද කියලා. හරි හේතුව විදිහට දැක්කේ අර සයිකොලොජිකල් අර ප්‍රශ්න මිනිස්සු කැමති නේද ෆොටෝ එකක් ගහලා මේ මම ලස්සනද කියලා මෙහෙම නිකන් ඔයානික හිතන්නකෝ මේ වගේ ප්ලැට්ෆෝම් එකක් නැත්තම් ඔයාගේ ෆොටෝ එක අනිත් මිනිස්සුන්ට පෙන්වන්න වෙන්නේ ඔයාට ඔයාගේ ෆොටෝ එකක් ගහලා ඒක රාමු කරලා මේ යාළුවෙන් අහන මොකද්ද මේ මම ලස්සනද හරි මේ මම ලස්සනද මේ මගේ නහය කැතයිද හරි කොන්න ලස්සනද කලය කරා හොඳයිද හරි ඉතින් ඒ වගේ දේවල් තමයි ඔයාට කියන්න වෙන්නේ හරි ඔයාට අහන්න වෙන්නේ එක එක්කෙනාගෙන් ගිහිල්ලා නැත්තම් අර ස්පීකර් එකෙන් කියලා නිකන් අර ප්‍රසිද්ධිය අහන්නත් පුළුවන් පට්ට චාටර්න එක නේද එහෙම අහන්න බෑනේ හරි ඒකම නේද ඔයා නිකන් නිකමට හිතන්නකෝ Facebook එකෙන් ඔයා ඔය ෆොටෝ එකක් දාලා කරන්නේ ඕකම නේද හරි ඕකමනේ හරි ෆොටෝ එකක් දානවා ඔයා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන්නකෝ මම ලස්සනයිද හරි මගේ නහය ගැටයිද මගේ මූණ ඇදයිද හරි මම ලස්සනයිද කමෙන්ට් එකක් දාන්නකෝ ලයික් එකක් දාන්න හරි ඔයාගේ අදහස් ඉදිරිපත් කරන්න හරි ඕකනේ ඔයා බලාපොරොත්තු වෙන්නේ දැන් ඕක අර විදියට කරොත් මොකද්ද වෙන්නේ ෆිසිකලි හරි මොකද්ද වෙන්නේ දැන් එතකොට කොහොමද කරන්න වෙන්නේ ඕක හරි කෙනෙකුගේ ප්ලැට්ෆෝම් එකක් නැත්තම් ඔයාලට කරන්න වෙන හේතුව මේක තමයි ෆොටෝ එකක් කියලා හරි එක්කෝ යාකට ළඟට ගිහිල්ලා යාළුවෙන්ගෙන් අහනවා නැත්තම් ප්‍රසිද්ධියම ෆොටෝ එකක් ඉදිරිපත් කළා මේ මම ලස්සනයිද හැමෝගෙම කමෙන්ට් එකක් ඕනේ කියලා කියන්න මොන පට්ට චාටර්න එකනේ එහෙම කරන්නේ නැහැ නේ මිනිස්සු හරි හැබැයි මිනිස්සුන්ගේ ඔළුවේ මොකද්ද තිබ්බේ ඒක එහෙම කරන්න ඕනි කියලා හරි පොඩි අවශ්‍යතාවයක් තිබ්බා දැන් ওই අවශ්‍යතාවය තමයි Facebook කියන නිර්මාණය උඩට එන්න හේතුව ඒ අවශ්‍යතාවය සකබර්ග් අඳුනගත්තා හරි ඒ ගැටලුව අඳුනගත්තා මිනිස්සුන්ට තියෙන ගැටලුවක් ඒක හරි ඒක ඉදිරිපත් කරගන්න නොහැකි වීම හරි ඒතකොට තමන්ගේ තත්ත්වයට හානි නොකර ගැනීම ඒක ඉදිරිපත් කිරීමට නොහැකි වීම තමයි ගැටලුව අන්න විසඳුම Facebook හරිද Facebook ඕන ප්‍රොඩක්ට් එකක් කොහොම හිතන්න පුළුවන් ඔයාලට හරි ඒතකොට ඒක තමයි ඒකේ තියෙන සීක්‍රට් එක ඒක එච්චර උඩට එන්න මොකද මේ වගේ ප්ලැට්ෆෝම් එකක් කලින් මිනිස්සුන්ට තිබ්බේ නැහැ Facebook ඒතර හැදුවට පස්සේ ඒක ගොඩක් ජනප්‍රිය වුණා ඉතින් මෙයා ගොඩක් ඔප්ෂන්ස් දැම්මා ඒකට හරි ලයික් කරන්න පුළුවන් ඊට පස්සේ කමෙන්ට් දාන්න පුළුවන් හරි අදාළව දැන් යාළුවන්ට ට්‍රිප් එකක් ගිහිල්ලා නේද ට්‍රිප් එකක් ගිහිල්ලා මේ මම ට්‍රිප් එකක් ගිහින් ඊට පස්සේ කමෙන්ට් කරන්න පුළුවන් ඔය කොහෙද හරි ලස්සනයි තැන ඔයත් ලස්සනයි තැනත් ලස්සනයි ඉතින් ඒව තමයි බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු හරි ඒව තමයි බලාපොරොත්තු වෙන්නේ හරි නිකන් ඔයාට නිකන් ඔයා ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ කියන්න බෑනේ දැන් ඔයා නිකන් හිතන්නකෝ නිකන් බෑඩ් කමෙන්ට් එකක් වගේ දැන් මේ නහය ගැතයි ෆොටෝ එකක් දාලා තිනවා කමෙන්ට් එකක් තියෙනවා
බේ නහය කතා ගන්න. හරි. ඒක දැක්කට පස්සේ ඔයනේ පට්ට තරහක් එනවනේ. ඒ කියන්නේ ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔයා ලස්සනයි කියන එක. ඔයාගේ නහය ලස්සනයි කියන එක. හරි. එහෙම කිව්වනම් ආෂෝ. ප්‍රශ්න නැහැ ෂෝ. හරිද? හරි. ඕක නේද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි මොකද්ද? සාමාන්‍යයෙන් ඔය Facebook කියන කතන්දරේ. හරි. Facebook කියන කතන්දරේ. හරි. මං හිතනවා දැන් වැඩේ තේරෙන්නේ නැති කියලා. හරි. දැන් මෙයා මේ එක එක දේවල් දාන බලන්න. රේස්ට්‍රන්ට් කෙනෙකුට රේස්ට්‍රන්ට් එක වෙනවා. හරි. ඕකේ. හරි. දැන් මේ හරි. ඒකත් හරි. ඊට පස්සේ දැන් අනික් ප්‍රොඩක්ට්ස් නිකන් හිතන්නකෝ නිකන් ලෝකේ තියෙන අනික් ප්‍රොඩක්ට්ස් ගැටලුවකට විසඳුමක් නෙමෙයිද කියලා මේ දේවල් ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි. නිකන් අනික් ප්‍රොඩක්ට්ස් නිකන් හිතලා බලන්න. හරි. මොනවද තව ප්‍රොඩක්ට්ස් තියෙන TikTok. TikTok. ඊට කලින් YouTube. හරි. YouTube එකේ මොකද්ද තියෙන අවශ්‍යතාවය? හරි මිනිස්සුන්ගේ මිනිස්සුන්ට වීඩියෝ ඉදිරිපත් කරන්න. දැන් වීඩියෝ එකක් බලන්න පුළුවන් එකම හැකියාව තිබ්බේ එක්ක රූප වාහිනියෙන් විතරයි. හරි මිනිස්සුන්ට ඒ වගේ නැත්නම් අර ප්‍රසිද්ධ ප්ලැට්ෆෝම් ප්‍රසිද්ධව නිකන් එහෙමනේ බලන්න පුළුවන් ගුණේ මිනිස්සුන් ඉස්සර සමාජය තුල. හරි මිනිස්සුන්ට දැන් දිනදා දැන් ඔය ව්ලොග්ස් කරන එමුන් ඉන්නවනේ. ඒ කියන්නේ උන්ගේ අවශ්‍යතාවය මොකද්ද? තමන් කරන දේවල් ටික මිනිස්සුන්ට පෙන්වන එක. දැන් ඒකට හැකි ප්ලැට්ෆෝම් එකක් තිබ්බේ නැහැ. ඒ නිසා YouTube කියලා ප්ලැට්ෆෝම් එකක් හැදුවා සාමාන්‍ය ක්‍රියේටර්ට සාමාන්‍යයෙන් අර ප්‍රසිද්ධ පුද්ගලයන් නොවන ක්‍රියේටර්ස්ලා ඉන්නවා. එයාලගේ අයිඩියාස් හොඳ අයිඩියාස් තියෙන. ඉතින් කන්ටෙන්ට්ස් හදන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් ඔන්න හදලා දුන්නා. ඒකත් මිනිස්සුන්ට අවශ්‍යතාවයක් තියෙන මේ දෙයක් වෙලා තිබ්බා. තිබිලා තියෙනවා. ඉතින් ඒකට මේ ගැටලුවට ඒ ගැටලුවට විසඳුමක් විදිහට තමයි මොකද්ද YouTube කියන platform එක ඉදිරිපත් කරේ. දැන් ඉතින් තව දැන් Vimeo කියලා තියෙනවා. ඉතින් එක video platforms තියෙනවා. හරි. ඔයා නිකන් YouTube ප්‍රසිද්ධ වුණාට තව platforms තියෙනවා. හරි. හරි. එතකොට ඊට පස්සේ TikTok දැන් මිනිස්සුන්ට ඔය වීඩියෝ බලනකොට ඔය TikTok එක ඉස්සෙල්ලාම ආවේ යාළගේ මූලිකම දේ තිබ්බේ සාමාන්‍යයෙන් අර short videos. ඒ කියන්නේ මිනිත්තුකට වැඩි TikTok එකේ වීඩියෝ එකක් දාන්න බැරි කාලයක් තිබ්බා. ඒ කියන්නේ ඉස්සරම කාලේ හරි. මිනිත්තුකට වැඩි TikTok එකේ වීඩියෝ එකක් duration එකක් දාන්න බෑ. හරි. දැන් ඒක මොකක්ද එතකොට? හරි. එතකොට මිනිස්සුන්ට අර තිබ්බා නිකන් තව මිනිස්සුන්ගේ මේකක් ගැටලුවක් තියෙනවා. හරි. එකම දේ නිකන් අර බලන් ඉන්නකොට මිනිස්සුන්ට කම්මැලි. ඒක අතහැරලා දාන්න skip කරන් යනවා. දැන් ඔයාලා නිකන් හිතන්නකෝ වීඩියෝ එකක් බලනකොට ඔයා නිකන් එක්ක ස්පීඩ් එක වැඩි කරනවා. නැත්නම් ওই වීඩියෝ එක skip කර කර බලනවනේ. හරි. ඒක අඳුන ගත්ත කවුද TikTok එකේ? හරි. මේ කවුද හදපු නිර්මාතෘවරුන් ඊට පස්සේ සාමාන්‍යයෙන් ඒකත් එක්කම දැන් මේකට තව ගැටලු වලට විසඳුම් මේක දුන්නේ සාමාන්‍ය අර කන්ටෙන්ට් ක්‍රියේට් කරන්නත් අවශ්‍යතාවයක් තිබ්බ මිනිස්සුන්ට නළුවෙක් නිලියක් නොවන කෙනෙක්ට හරි නේද පොඩි කෙල්ලොන්ට එහෙම සාමාන්‍යයෙන් තමන්ගේ නැටුම ඉදිරිපත් කළා නේද මිනිස්සු අතරට යන්න අවශ්‍යතාවය තිබිලා තියෙනවා. ඉතින් ඒකනේ ඒ කට්ටිය එක් කරන්නේ ඉතින් තමන්ගේ හැකියාව ඉදිරිපත් කරනවා. හරි මොනවා හැකියාව. හරි හරි තියෙන මොකක් හරි ඇදුමක් උස්සනවනේ ඒක තමන්ට තියෙන හැකියාව කෙලස්සන්ට උස්සලා පෙන්නනවා ඉතින්. ඕක තමයි ඉතින් කරන්නේ. හරි හරි මොකක් හරි ගැටලුවකට විසඳුමක්. හරි දැන් TikTok එකත් යූස් කරන TikTok එක ගොඩක් කට්ටිය හිතන්නේ නටන කතන්දරයක් කියලානේ. දැන් ඕකේ හොඳ කන්ටෙන්ට්ස් තියෙනවා. හරිද? හොඳ අධ්‍යාපනික කන්ටෙන්ට්ස් එහෙම දාලා තියෙනවා. ඉතින් අපි මිනිස්සුන්ට සජෙක්ට් වෙන්නේ නැහැ. ඕවා ඒකයි සීන් එක. මොකද අපේ උන් බලන්නේ වෙන වෙන මගුල්නේ. හරි. ඒක එකක්. හරි. ඕන ප්ලැට්ෆෝම් එකක් කොයිද අර Snapchat එක. හරි. Snapchat එක ඇයි හදලා තියෙන්නේ? හරි. Snapchat එක. එතකොට Snapchat එක නේද? Snapchat එක ඇයි හදලා තියෙන්නේ? හරි. පොඩි කෙල්ලොන්ට නැත්තම් අර නේද? විශේෂයෙන් ගෑල් ළමයි ફોකස් කරලානේ හදලා තියෙන්නේ. එතකොට ගෑල් ළමයිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? තමන් පොඩක් කළුයි නම් නැත්තම් තමන් නිකන් අර මූණි පිම්පල්ස් එහෙම තියෙනවා නම් එයා පොඩ්ඩක් මගාගෙන සමාජය අතරට යන්න. හරි. එතකොට ඒකට හොඳ ප්ලැට්ෆෝම් එකක් ඔන්න කලින් හොඳ ෆිල්ටර්ස් ලෝකෙ නැති ෆිල්ටර්ස් ටිකක් දාලා. හරි ඔන්න Snapchat කියලා ප්‍රොඩක්ට් එකක් බිහි කරලා තියෙනවා. ඒකට ફોකස් කරේ ගෑල් ළමයිගේ දේ තියෙන ගැටලුව. හරි. එතකොට ඒකට ගැටලුවට විසඳුමක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අදාළ මේ මොකක්ද ඔඩියන්ස් එක ඒ මොකක්ද ප්ලැට්ෆෝම් එක යූස් කරන්න පටන් ගත්තා. ඉතින් ඒක තමයි ඒකේ සක්සස් එක. හරි ඒ වගේ ලෝකේ ඔයා මොකක් හරි දෙයක් හදනවා නම් ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ඒ ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන්ම මොකක් හරි ලෝකේ තියෙන වත්මන් ගැටලුවකට විසඳුමක් ලබා දී යුතුයි. නැත්තම් දැනටමත් විසඳුමක් ලබා දෙන ප්ලැට්ෆෝම් එකක් තියෙනවා නම් ඒ ප්ලැට්ෆෝම් එකට වැඩිය හොඳ විසඳුමක් ඔයා දෙන්න ඕන. හරි එතකොට ඒක තමයි සක්සස් එක. හරි අනිවාර්යෙන් ඔයා හදනවා නම් දෙයක් ඒ වගේ දෙයක් වෙන්න ඕනේ. හරිද? දැන් කොහොම තමයි ලෝකේ තියෙන ඕනම දෙයක් නිර්මාණය වෙලා තියෙන්නේ. කියන්නේ මොකක්ද මම මේ කියන්න උත්සාහ කරන්නේ? ඕන ප්‍රොඩක්ට් එකක් ලෝකේ තියෙන හැදිලා තියෙන්නේ යම්කිසි ගැටලුවකට විසඳුමක් ඉදිරිපත් කරන ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ගැටලුවකට විසඳුමක්. හරි. අපි මේක හදන්න කලින් එහෙනම් මොකක්ද හරියටම අඳුන ගන්න ඕන? මොකක්ද අඳුන ගන්න ඕන? හරියටම අඳුන ගන්න ඕන අපි ගැටලුව මොකක්ද කියලා. ගැටලුව දන්නේ නැත්නම් වැඩක් නැහැ නේ. හරි නිකන් අර මොකද්ද? සාමාන්‍යයෙන් අර ගොනෙක් ලියලා තියෙන ගොනා දන්නේ තමන් මොනවද මේ මොනවද කොතනද මොනවද කන්න ඕන මොනවද කන්න ඕනේ නැත්තේ. හරි ඔහොයි හැමදේම ඕන හැමතැනම තනින් කාගෙන යනවා. හරිද? හරි නිකන් බල්ලව ලියලා ඌ දන්නේ නැහැ දුවන්නේ මොකටද කියලා. හරි ඌ නිකන් ඔහේ අර හෙට දුවනවා මෙහෙට දුවනවා මෙහෙට දුවනවා අර හෙට දුවනවා. හරි කිසි තේරුමක් නැහැ. හරි ඒ වගේ වෙනවා. ඉතින් අර සාමාන්‍ය ගැටලුව හරියට තේරුම් ගන්න නැතුව අපි ප්‍රොඩක්ට් එකක් නිර්මාණය කරන්න ගියොත් ඔන්න ඔය වගේ වෙනවා. හරි ඒ නිසා මොකක්ද ඉස්සෙල්ලාම කරන්න ඕන? හරි ආ ප්‍රොඩක්ට් එක හදන එක කෙසේ වෙතත් ඉස්සෙල්ලා ගැටලුව මොකක්ද කියලා අඳුරගෙන ඉන්න ඕන. හරි. අර ගැටලුවක් අඳුරාගත යුතුමයි. හරි ඔයා හරියටම ඒකට විසඳුමක් ලබා ගැනීමට. හරි. ඒක සාමාන්‍ය ජීවිතේදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි ගැටලුව මොකක්ද? A level. විසඳුම මොකක්ද? පාඩම් කිරීම. හරි. අන්න. හරිනේ. හරි. විසඳුම අඳුනගත්තා කියමුකෝ. හරි. ඊට පස්සේ අපි විසඳුම අඳුනගෙනත්
ඔය විසඳුමත් අපි පොඩි පොඩි කොටස් වලට කඩනවා. ඒක අපි ඉස්සරහට කතා කරන මොඩියුලේෂන් කියලා. හරි දැන් මොඩියුලකරණය කියලා. හරි ඒකට සාමාන්‍යයෙන් මේ අර දැන් අපි මොකද්ද දැන් ඔන්න ගැටලුව සාපේක්ෂ සරල ජීවිතය ගන්නකො කතන්දරේ. හරිද? සරල මේ වගේම තමයි අපි මේ software එකක් හදන්නෙත් ක්‍රමලේඛනේ පාවිච්චි කරලා. හරි මේක සාමාන්‍යයෙන් ඔයා මේක use කරන්න පුළුවන්. එතකොට ඒකට අදාළව. හරි අපි හිතන්නකෝ දැන් මම කියවන්න ඕන ගැටලුව මොකද්ද? A level වලට හොඳ රිසල්ට් එකක් ගැනීම. විසඳුම මොකද්ද? පාඩම් කිරීම. හරි පාඩම් කිරීම. දැන් මොකද්ද නැත්නම් අපි හිතමු ගැටලුව මේකයි. ගැටලුව මොකද්ද? ගැටලුව තමයි අනාගතයේදී හොඳ රැකියාවක් කරමින් ඉහළ ආදායමක් ඉපීම. එහෙනම් විසඳුම මොකද්ද? හරි විසඳුම මොකද්ද? වර්තමානයේදී A level විභාගය මොකද්ද? ඉහළ සාමර්ථ්‍යයෙන් පාස් වීම. ඕකනේ විසඳුම. හරි. දැන් ඔයා ඔය විසඳුම සම්පූර්ණ සරල විසඳුමක් නේ තියෙන්නේ. හරි. දැන් ඔයා විසඳුම දන්නවා. ගැටලුවත් ඔයාට තේරෙනවා. විසඳුමත් ඔයා දන්නවා. ගැටලුව ඔයාට සල්ලි හම්බ කිරීම ඒකට හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි විසඳුම. හරි. දැන් ඔන්න විසඳුම තියෙනවා ඉගෙන ගැනීම. හරි. එතකොට ඔයාගේ এডুকেෂන් එක නැත්නම් এডুকেෂන් පාත් එක තීරණය කරන්න এডুকেෂන් පාත් එකේ ඉස්සරහට යන එක තමයි විසඳුම. හරි. දැන් මේ විසඳුම ඔයා හිතන්නකෝ දැන් A level පාස් වීම කියලා ගැටලුව. හරිද? A level පාස් වීම නම් ගැටලුව sorry මේ මොකද්ද ඉහළ ආදායමක් උපයලා හොඳ රැකියාවක් කරගෙන නම් ගැටලුවාට විසඳුම විදියට තියෙනවා A level හොඳට සමත් වීම. ඒතොර ඒක විසඳුමක්නේ. හරි. ඒ විසඳුම අපි සම්පූර්ණ විසඳුම කියමුකෝ මේක. A level සමත් වීම සම්පූර්ණ විසඳුම. A level සමත් වීම සම්පූර්ණ විසඳුම. හරි. මේක තමයි ඒකේ සම්පූර්ණ විසඳුම. හරි. මේකත් ගන්න පොඩ්ඩක්. හරි. හරි මේක ගන්න පෙන් එක. හරි සම්පූර්ණ විසඳුම. දැන් මොඩියුලේෂන් කියන්නේ මොකද්ද? අන්න විසඳුමක් අපිට තවත් කොටස් වලට කඩගෙන අපි මේක කරොත් ඉතාමත් පහසුවෙන් අපිට මේ දේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම අදහස් කරන්නේ මේ වගේ දේවල්. හරිද? විසඳුම අපි තවත් කොටස් වලට කඩාගත්තොත් ඒ කියන්නේ A level සමත් වීම කියන එක තවත් කොටස් වලට කඩාගත්තා කියමුකෝ සමත් වෙන්නේ කොහොමද කියන එකනේ. එතකොට අපිට කඩා ගන්න වෙන්නේ නේද? පොඩි පොඩි විසඳුම් තියෙනවනේ. හරි. බලන්න ඕනේ මොකද්ද? A level ඔයාට ඇනගන්න තියෙන මොනවද හේතුන් මොනවද කියලා බලන්න ඕනේ. ඒවට තමයි අපි විසඳුම් එතකොට ඉදිරිපත් කරන්න ඕනේ. මොනවද? හැමදාම පන්ති වලට සහභාගී වෙන්න ඕනේ. හරි. හරි. පන්ති වලට හැමදාම සහභාගී වෙන්න ඕන. හරි. ඔන්න මේ සම්පූර්ණ විසඳුමට යන්න ඔයා කරන්න ඕන අනු විසඳුම්. හරිද? ඔයා ඉතින් يعني ඔයා මේවට හොයා ගන්න ඕන අනු විසඳුම් ටික. හරි. පන්ති වලට හැමදාම යන එක. හරි ඊට පස්සේ හිතර මොකද දිනපතා හරි දිනපතා පාඩම් කිරීම කියලාද? පාඩම් කිරීම. හරි. දිනපතා පාඩම් කිරීම. හරිද? පන්ති වලට දිනපතා සහභාගී වෙනවා. ඊට පස්සේ දිනපතා පාඩම් කිරීම. හරි. ඊට පස්සේ පේපර් ලිවීම. හරි පේපර් ලිවීම කියන්නේ ඔයා ඉගෙන ගන්න දේවල් වල පේපර්ස් ලියන එක. හරිද? හරි පේපර්ස් ලියන එක. හරි ඊට පස්සේ ආයිත් මොකද්ද? හරි ඔන්න පන්ති වල සම්බන්ධයෙන් දිනපතා පාඩම් කිරීම ඊට පස්සේ පේපර්ස් ලිවීම. හරි ඊට පස්සේ ආයිත් ඔයා කරන්න ඕන දෙයක් තමයි මොකද්ද? හරි කරන්න ඕන දිනපතා ආයි මොකද්ද ඔයා කරන්න? දිනපතා පාඩම් කිරීම, පේපර් ලිවීම, හරි පන්ති වලට සහභාගී වීම, හරි වැඩ කළමනාකරණය. කළමනාකරණය. හරි දැන් ඔය දේවල් කරන්න ඕන. හරි ඔය ඔක්කොම කරොත් මොකක්ද වෙන්නේ ලස්සනට ඒ ලෙවල් වලට සමත් වෙන්න පුළුවන්. දැන් ඔයා මොකක් හරි එකක් හරි විසඳුමක් නේද අනු විසඳුමක් ඔයා කරේ නැති වුණොත් හරි ඔයා මේකත් කරනවා මේ මොකද්ද දිනපතා පාඩම් උත් කරනවා පේපර් උල් ලියනවා වැඩ මේ කළමනාකරණය කරගෙනත් කරනවා හැබැයි ඔයා පන්ති වලට සහභාගී වෙන්නේ නැහැ. හරිද අන්න ප්‍රශ්නයන්නේ. ඔයා අනිත් ඔක්කොම කරත් පන්ති වලට සහභාගී වෙන්නේ නැහැ කියන්නේ ඔයාට කිසි අප්ඩේට් එකක් නැහැ. ඔයා නැවත අලුත් දෙයක් ඉගෙන ගන්න නැහැ. හරි ඔයා ඔක්කොම කරනවා පන්ති වලට සහභාගී වෙනවා පේපර් උල් ලියනවා වැඩ කළමනාකරණයත් කරනවා දිනපතා පාඩම් කරන්නේ. හරි ඒ කියන්නේ ඉගෙනගත් දේවල් වල මතක් හිටින්නේ නැහැ. හරි එතකොට ඊට පස්සේ වා පන්ති වලට සහභාගී වෙනවා හරිද හරි ඊට පස්සේ මොකද්ද දිනපතා පාඩමුත් කරනවා හරි පේපරුත් ලියනවා බයි වැඩ කළමනාකරණයක් කරගන්න ඔයාලට හිතන විදිහට වැඩ කරනවා හරිද කිසි ටාගට් එකක් නැහැ ඔහේ නිකන් වැඩ කරනවා අද මොකද්ද මේ 10 20 ගණන් කරලා පොත පාඩම් කරනවා හරි ඒ වගේ හරිද අපි හිතමු මෙහෙම කියන හරි ඔන්න ඊට පස්සේ ආයිත් මොකද්ද පන්ති වලට සහභාගී වෙනවා දිනපතා පාඩමුත් කරනවා වැඩ කළමනාකරණය කරගෙනත් කරනවා හැබැයි පේපර්ස් වලට ලියන්නේ හරි තියරිම විතරයි පාඩම් කරගෙනම ඉන්නවා හරි ඔය ඔක්කොම කරනවා පේපර්ස් වල ලියන්නේ අන්න එහෙනම් ආයිත් ඔයාලට ලෙවල් පාස් වෙන්න බැරි පොටක් හරි ඒ නිසා බලන්න සම්පූර්ණ විසඳුමට යනකොට ඒ සම්පූර්ණ විසඳුම ඔයාලට එකපාරම ගත්තාට පස්සේ පට්ටමාරුයි කියලා තේරෙනවා හරි අප්පෝ ඒ ලෙවල් නම් පට්ටමාරුයි හැබැයි නිකන් ඔයා හිතන්න ඒ ලෙවල්ස් වලට හොඳ රිසල්ට් එකක් ගන්න මෙන්න මේ වගේ මෙන්න මේ ක්‍රමවේදය මේකට අපි කියන මොඩියුලකරණය කියන හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් විසඳුමක් තවත් විසඳුම් වලට කඩාගෙන වෙන වෙනම ඒවට හරි අපි මේ මොනවද අදාළ විසඳුම් ටික විසඳගෙන යනවා හරි කියන්නේ අදාළ විසඳුම් ටික විසඳගෙන යනවා හරි
සම්පූර්ණ විසඳුම තියෙනවා A level සමත් වීම. හරි A level සමත් වීම අපි කුඩා කොටස් වලට කඩා ගන්නවා. අනිත් විසඳුම් වලට කඩාගෙන වැඩේ කරනවා. හරි ඒකට අපි කියනවා මොඩියුලේෂන් නැත්නම් මොඩියුලකරණය කියලා. හරිද? හරි ඒතර පන්ති වල සහභාගී වෙන්නත් ඕන, දිනපතා පාඩම් කරන්නත් ඕන, පේපර් ලියන්නත් ඕන, වැඩ කළමනාකරණය කරගන්නත් ඕන. ඔය ඔක්කොම ලස්සනට කරත්වා A level සමත් වෙනවා. හරිද? මං කියන කට්ටිය මං හිතනවා සාමාන්‍යයෙන් කියන එක තේරෙනවා ඇති කියලා. හරි එතකොට මේ වානිකන් ඔයාගේ ජීවිතරත් මේ කතන්දරේ ගන්න පුළුවන්. හරිද? දැන් මම කිව්ව එකෙන් ඔයාලට වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයා බලන්න මෙතන එකක්වත් කරන්නේ නැත්නම් ඔයාලට A level පාස් වෙන්න බැරි. හරි එතකොට අන්න ඒකයි කියන්නේ අපි ඔකට කියන මොඩියුලකරණය කියලා. දැන් අපි software එකක් හදද්දිත් ඔන්න ඔය වගේ. හරිද? දැන් අපි ගැටලුවක් තේරුම් ගත්තා. විසඳුමත් අපි දන්නවා එහෙනම් විසඳුම කොහොමද වෙන්න ඕනි කියලා. ඒ විසඳුම අපි මොකද්ද කරන්නේ? පොඩි පොඩි කොටස් වලට කඩාගෙන එක එක කොටස් වලට වෙනම වෙනම විසඳුම ලබා ගන්නවා. ඊට පස්සේ දන්නේම නැතුව මොකද්ද වෙන්නේ? අවසාන සම්පූර්ණ විසඳුම අපිට හම්බෙලා. හරි මේකෙදි ගොඩක් අපිට වාසි තියෙනවා. හරි සමහරවිට ගොඩක් තියෙන වාසි. හරි ඒතකොට වාසි ගොඩාක් තියෙනවා. මෙන්න මේ ක්‍රමවේද ඔස්සේ අපි ලස්සනට වැඩේ කරොත්. හරිද? හරි මං හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා. හරි අපි එහෙනම් යමු පොඩ්ඩක් මේ ඔය ගැටලුවක් ස්තීමේ ඔය කතන්දරේට මං ටියුට් එක ෂෙයා කරන්නම්. ටියුට් එකත් එක්ක අපි ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යමු. ඊට පස්සේ මං ආයෙත් ස්ක්‍රීන් එක ඉස්සරහට එන්නම්. හරි අපි යමු එහෙනම් ටියුට් එකට බලන්න මොනවද තියෙන්නේ කියලා ටියුට් එකේ කතා කරන්න. මම ටියුට් එක ෂෙයා කරන්නම්. හරි දැන් බලන්නකෝ සාමාන්‍යයෙන් මේ ඔන්න ගැටලුවක් විසඳීමේ ක්‍රියාවලිය කියලා දෙනවා. ඔන්න ගැටලුවක් ඉස්සෙල්ලාම ගැටලුවක් විසඳීමේදී පළමුව ගැටලුව නිවැරදිව හඳුනා ගත යුතුය. ඔව්නේ මම දැන් කියවනේ ගැටලුව හරියට අපි හඳුනා ගන්න ඕනේ. හරි ඊට පස්සේ ගැටලුවක් එක් එක් ස්ථානයන්දී පවත්න ආකාරය වෙනස් විය හැකියි. උදාහරණ ලෙස සාමාන්‍ය ආයතනයක ගැටලු කිහිපයක් ඔන්න පහක් දක්වන්න පොඩි උදාහරණයක් ගැන කතා කරන්නේ. හරි වැටුප් ගණනය කිරීමේදී වැරදි සිදුවීම ඔන්න ගැටලුවක්. සාමාන්‍ය ආයතනයක් කිලිදන්නකො හරි කම්පැනි එකක හරි සාමාන්‍යයෙන් ඒතකොට වැටුප් ගණනය කරනකොට දැන් මිනිස්සුන්ට පඩි ගෙවන්න එපා, සර්විස් ගෙවන්න එපා. හරි එතකොට මේ සර්විස් ගෙවනකොට පොඩි පොඩි අර වැරදි සිදු වෙනවා කියලා කියන්නේ ගැටලුවක්නේ. හරි ඒක තමයි දැන් ආයතනෙ තියෙන ගැටලුව. හරි ඊට පස්සේ ආයතන ප්‍රධානියාට සේවක තොරතුරු පහසුවෙන් ලබා ගත නොහැකි වීම. දැන් හිතන්නකෝ සේවක ගොඩක් ඉන්න සමාගමක් කියලා දැන් ආයතන ප්‍රධානියට බැරි නම් මෙයා තමයි අපේ වැඩ කරන සේවකයෙක්ගේ විස්තර ලබා ගන්න. දැන් මොකක් හරි අවශ්‍යතාවයකට සේවකයෙක්ගේ විස්තර ලබා ගැනීමට ආයතන ප්‍රධානියට අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන් නේ. හරි දැන් ඒ දේ හරියට ඉක්මනින් කරගන්න බැරි නම් අන්න එතනේ ප්‍රශ්න. හරි ඒක ගැටලුවක්. හරි ඊට පස්සේ ආයතන ප්‍රධානියට ආයතනයේ ලාභ පාඩු හරි හැටි දැනගත නොහැකි වීම. දැන් හිතන්නකෝ කඩයක් කරනවා කියලා. හරි ඔයා පොඩි ෂොප් එකක් කරනවා. පොඩි නෙමෙයි ටිකක් සාමාන්‍ය ලොකු ෂොප් එකක් කරනවා. හරි එතකොට ඔයා දිනපතායේ බඩු විකුණනවා. ඊට පස්සේ ඔයා තෝක වශයෙන් ආයිත් නැවත ගන්නවා. ඊට පස්සේ ඔයා සිල්ලට විකුණනවා. එහෙම හිතන්නකෝ සාමාන්‍යයෙන් මේ මොකද සේවකයන්ට පඩි ගෙවනවා. හරි ඔය කතන්දර කරගෙන සාමාන්‍ය විදිහට ඉන්නවා. ඔයා හොයන්නේ ඔයාගේ දැන් ඔයාට සල්ලිත් හම්බෙනවා, සල්ලිත් යනවා, සල්ලිත් හම්බෙනවා. ඒ වැඩ ටිකත් වෙනවා. අතට නිතරම සල්ලි ගැවසෙනවා, සල්ලි යනවා, සල්ලි එනවා. ඉතින් එහෙම වෙනවා. හැබැයි ඔයා නිතරම අප්ඩේට් එකක් ගන්නෙ නැත්නම් ඔයා දැන් යන්නේ ලාභ පැත්තටද පාඩු පැත්තටද කියලා. හරි. එහෙම දන්නේ නැත්නම් ඔයාගේ growth එක කොහොමද වෙන්නේ කියලා ඔයාට අයිඩියා එකක් නැත්නම් අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නය? හරි. එතකොට අපි හරියට ඒක බැලුවේ නැත්නම් අපිට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් සමහර විට අවුරුදු 20ක් යද්දී ඔය බංකොලොත් වෙන්න පුළුවන්. දැන් ඔය යන තත්ත්වෙන් ඔයගේ growth rate එක පවත්වාගෙන ගියා. අවුරුදු 20ක් යද්දී ඔය බංකොලොත් වෙන්න පුළුවන්. දැන් ඔයා ඒක තේරුම් ගත්තේ නැත්නම් දැන් අද සිටම හරි ඔයාට බෑ. ඔයා අනාගතයේදී මොකද්ද වෙන්නේ? අනාගතයේදී ඔයා යන්නේ මොන පැත්තද කියලා තීරණය කරන්න. හරි ඒ නිසා මොකද්ද කරන්න ඕන? අනිවාර්යෙන් ඔයා බිස්නස් එකක් පටන් ගත්තොත් මුල්ම දවසේ ඉඳලා ඔයා ලාභ පාඩු හරියටම මැනේජ් කරගන්න ඕනි. ඒ ටික ඔයා ID එකක් තියාගන්න. දැන් අපි යන්නේ ලාභ පැත්තටද පාඩු පැත්තටද? මෙහෙම කිව්වොත් මට කොච්චර කාලයක් මේක කරගෙන යන්න පුළුවන් වෙයිද? හරි බංකොලොත් වෙන්නේ මෙහෙමද? හරි කොහොමද ඒක අපි නිතරම අප්ඩේට් එක නේ. ඒක බලා ගන්න බැර නම් ආයතනයේ ලොකු ගැටලුවක් ඒක. හරි. හරි ඊට පස්සේ මෙසේ සිදුවීමන විවිධ හේතුන් තිබිය හැකි. ඒවාද නිවැරදිව හඳුනා ගැනීමට මෙහිදී සිදු කළ යුතුයි. දැන් ගැටලුවක් වා තේරුම් ගත්තා වගේම ඒවට ගන්න පුළුවන් විසඳුමුත් වා මේකෙදී බලන්න ඕනේ. හරි මොනවද? හරි. මේවට විසඳුම් විදිහට අපිට නිසි කළමනාකාරීත්වයෙන් තොරව දත්ත සටහන් කිරීම. හරි. ඒතර මේ ගැටලුවට මොකක්ද සාමාන්‍යයෙන් තියෙන්නේ? මේ ගැටලුව ඇති වෙන්න පුළුවන් හේතු. හරි. නිසි කළමනාකාරීත්වයෙන් තොරව දත්ත සටහන් කිරීම හේතුවක් වෙන්න පුළුවන්. දැන් හරි හිතන්නකෝ සේවක තොරතුරු කතන්දරේ. ඊට පස්සේ දත්ත ප්‍රමාණය විශාල වීම. අන්න ඒකත් අපිට ගන්න පුළුවන් සේවක තොරතුරු කතන්දරේ. නොසලකිල්ල යන හේතු නිසා මෙම ගැටලුව ඇති වේ හැකියි. සාමාන්‍ය ලාභ පාඩු ගන්න නිසි ID ගන්න නැතුව නොසලකිල්ල වෙන්න පුළුවන්. නැත්නම් නිසි කළමනාකාරීත්වයෙන් තොරව වෙන්න පුළුවන් ලාභ පාඩු කතන්දරේට. දත්ත ප්‍රමාණය විශාල වෙන්න පුළුවන් අර මොකද්ද තොරතුරු ගන්න කතන්දරේට නොසලකිල්ල වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර මොකද්ද? අර වැටුප් ගණනය කිරීමේදී වැරදි සිදුවීමට. හරි. දැන් එක එක හේතු තියෙන්න පුළුවන්. හරි. ඕවා තමයි ඔය කතා කරන්නේ. හරි ඊට පස්සේ ගැටලුවට දාලා සීමාවන් හඳුනා ගැනීම. අන්න. ඊළඟට දැන් අපි ගැටලුව නම් හඳුනාගත්තා කියමුකෝ. හරි. ගැටලුව හඳුනා මේ පිළිවෙලට යන software එකක් හදද්දී මෙන්න මේවා ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕන. හරි. එතකොට ඉස්සෙල්ලාම අපි ගැටලුව හඳුනාගත්තා කියමුකෝ. දැන් මේවා ලොකුවට වාගෙන් ප්‍රශ්න අහන්නේ මොනවද කරන්න ඕනේ කියලා. හරි. මෙන්න මේ මම කියන වචන ටික හරියට අහගෙන ඉන්න. හරි. දැන් මේව ගැන නැතුව මේව ගැන අයිඩියා එකක් තියාගන්න. මම කියන්නේ මම දැන් ඉස්සරහට වචන ටිකක් කියනවා. ඒ වචන වල තියෙන අයිඩියා එක ඔලුවට ගන්න ඕන හරියට. ඒවා ප්‍රශ්න වලට අහන්න පුළුවන්.
හරි. ඊට පස්සේ ගැටලුවට අදාළ සීමාවන් හදන්න. මොනවද සීමාවන් කියලා කියන්නේ? දැන් ඔයාලට කලින් ඔය සිස්ටම් පාඩම ඔයා කරා නම්. හරි සිස්ටම් පාඩම පද්ධති විශ්ලේෂණය. දැන් ඕකේ අපි කතා කරන්නේ බවුන්ඩරි එක කොහොමද වෙන්නේ? දැන් උදාහරණයක් පාසල් පද්ධතියේ සීමාව කොහොමද දෙන්නේ? සීමාවෙන් පිට කට්ටිය හරි කවුද? ඒතර ඇතුළත කට්ටිය කවුද? හරි බවුන්ඩරි එක තියෙන්නේ ඒ කට්ටියනේ පිටස්තර පුද්ගලයන් සහ බාහිර භූත බාහිර මේ බාහිර පාර්ශවයන් සහ හරි ඒතර ඇතුළත මේකේ ක්‍රියාකාරීත්වයට දාලා වෙන කට්ටිය කවුද? දැන් පාසල් පද්ධතියේ නම් ගුරුවරු විදුහල්පති ළමයි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දැන් ඒ වගේ කට්ටිය අපිට ගන්න පුළුවන් පද්ධතිය තුල ඉන්න කට්ටිය විදියට. පද්ධතියෙන් පිට ඉන්න කට්ටිය බවුන්ඩරි එකකින් පිට ඉන්න කට්ටිය කවුද කියලා ගත්තොත් අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් කවුද? මොනවාද අධ්‍යාපන දෙපාර්තමේන්තුව, හරි ඊට පස්සේ පොලිසිය, හරි ඊට පස්සේ මොකද්ද ළමයින් එක්ක ආයෙත් සම්බන්ධ වෙන්නේ මොන වගේ ආයතනද? වෙනත් පාසල්, හරි හරි ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. එතකොට දෙමව්පියෝ, හරි දෙමව්පියෝ පිටස්තර කට්ටිය, දෙමව්පියෝ දැන් මේ වගේ කට්ටිය අපිට ගන්න පුළුවන්. මොකද බවුන්ඩරි එකකින් පිට කට්ටිය. ඒතර පද්ධතිය හරියට අඳුන ගන්න ඕන අපිට මේ ගැටලුවට විසඳුමක් දෙන්න අදාළ කට්ටිය කවුද අදාළ නැති කට්ටිය කවුද කියලා. හරි සමහරට අදාළ නැති කට්ටියකින් ඉන්න පිටස්තරාගෙනුත් අපිට දේවල් ලබා ගන්න වෙනවා වෙන්න පුළුවන් මේ අදාළ මේ මොකද්ද ප්‍රශ්න වලට උත්තර ඒ කියන්නේ ගැටලුවට විසඳුම් ලබා ගන්න. හරි ඒව ගැන අයිඩියා එකක් තියන එක තමයි ඔය තියෙන්නේ. හරි ඊට පස්සේ විසඳුම් සැලසුම් කිරීම. ඔන්න මෙතන ඉඳන් තමයි අපි දැන් ගැටලුව අඳුනගත්තා නියමිතව ලස්සනට ගැටලුව අඳුනගත්තා. දැන් විසඳුම් අපි සැලසුම් කරන්න ඕනේ. හරි ගැටලුව පිළිබඳ නිවැරදි විශ්ලේෂණයකින් පසු ඒ විසඳීම සිදු කළ හැකි ආකාරය පිළිබඳ සොයා බැලීම සිදු කළ යුතු අතර ඒ සඳහා ක්‍රම කිහිපයක් හොද තිබිය හැකියි. ඔන්න කතන්දරේ. හරි නිකන් මේක මම පොඩ්ඩක් නිකන් ඔයාලට පැහැදිලි කරන්න මොකද්ද මේ කිව්ව කතන්දරේ කියන. හරි මොකද්ද මේ කිව්වේ කතන්දරේ. හරි මේකෙදි මේ අදහස් කරන්නේ ඔයාලට නිකන් ගැටලුවක් විසඳ ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් මම ලියනවා කියනකො කෝඩ් එකක්. හරිද? දැන් ඔයාලා Python කෝඩ් එකක් මම ඔයාලට කියන Python කෝඩ් එකක් මේ ලියන්න කියලා. හරිද? ඔයාලට මම කියන Python කෝඩ් එකක් ලියන්න. හරි දැන් ඔයා Python ඉගෙන ගත්තට පස්සේ මමත් කෝඩ් එක ලියනවා ඔයත් කෝඩ් එකක් ලියනවා. හරි එතකොට සාමාන්‍යයෙන් මේ ලස්සනට අදිමු අපි. හරි ඔයත් Python කෝඩ් එකක් අදිනවා නේද? හරි මමත් Python කෝඩ් එකක් අදිනවා. හරි ලස්සනට අපි දෙගොල්ලෝ වැඩේ කරගෙන යනවා. හරි. හරි. දැන් ඕක මේ කතන්දරේ. හරි. දැන් ඔයා ලියන කෝඩ් එක හරි ඔයා ලියන කෝඩ් එක මේ විදිහට තියෙනවා. හරි මම ලියන කෝඩ් එක මෙච්චරක් තියෙනවා. දැන් ඔයාගේ කෝඩ් එකේ ලයින්ස් තියෙනවා 1 2 3 4 5 6 7 8ක්. මගේ කෝඩ් එකේ 1 2 3 4 5යි. හරි. හැබැයි same output. same output. වෙන්න පුළුවන්ද මේව? හරි. වෙන්න පුළුවන්ද මේව same output එකෙන් සමාන ප්‍රතිදානයක් තමයි එන්නේ. ඔයා ගහපු කෝඩ් එකෙන් එන ප්‍රතිදානයත් එකයි මං ගහපු කෝඩ් එකෙන් එන ප්‍රතිදානයත් එකයි. එහෙම වෙන්න පුළුවන්ද? පුළුවන් වෙන්න පුළුවන්. මොකද ඔයා හිතන්නේ ඔයාගේ විදියට, මම හිතන්නේ මගේ විදියට. හරිද? හරි එහෙමනේ නේ සාමාන්‍යයෙන් ඔයාට ගැටලුවකට විසඳුමක් ගන්නකො දැන් උදාහරණයක් හිතන්නකො මෙහෙම කතන්දරයක්. හරි දැන් ඔය උදාහරණයක් දාලා තින්නේ ඔය වගේ කන්නේ. හරි ගෙදරක් තියෙනවා මෙහෙම. හරි නිකන් හිතන්න නිකන් පොඩි එක්සැම්පල් එක. හරි මේ එක්සැම්පල් එකේ දැන් ඔන්න ගෙදරක් තියෙනවා. ඔන්න ඔයා ඉන්නවා. හරි ඔයාට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. දෙකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. හරි ඔයාට මේ ගෙදරට යන්න පුළුවන් මෙන්න මේ වගේ මාර්ගයක් තියෙනවා. මේක කහ පාටින් අදින්න. හරි මෙන්න මේ වගේ මාර්ගකින් ඔයාට ගෙදරට යන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට තව මාර්ගයක් තියෙනවා. හරි මෙතනින් පටන් ගන්නවා තව පැත්තක්. ඔයාලට මෙහෙම යන්න පුළුවන් ගෙදරට. හරි මෙහෙම යන්නත් පුළුවන් මුතු මාර්ගයක්. හරිද? හරි මේක පාට දෙකකින් යන්න හොඳයි නේ. මම ඒක අනිත් පැත්තේ වෙන පාටින් අදින්න. හරි තව මාර්ගයක් තියෙනවා මෙන්න මෙතනින් පටන් ගන්න. හරි මෙහෙම ඔන්න පාරවල් දෙකක් තියෙනවා. හරිද? ගෙදරට යන පාරවල් දෙකක් තියෙනවා. දැන් ඔයා ඒතර තෝරගන්න පාර මොකද්ද? ඔයාට එක්ක මේක තෝරගන්න පුළුවන්. හරිද? ඔයාට මේ හිතන මේ කහ පාටින් ගහලා තියෙන A පාර කියලා මේ නිල් පාටින් තියෙන B පාර කියලා ඔයාට එක්ක A පාර තෝරගන්න පුළුවන් B පාර තෝරගන්න පුළුවන්. ඒතර same output ඔයා එක්ක. මොකද පාරවල් දෙකෙන්ම ගියොත් ඔයා යන්නේ කොතනද? මෙන්න මේ same house එකට. හරි සමාන. ඒ සමානව තියෙන මේ ගෙදරට. මේ ගෙදරට තමයි යන්නේ. මොන පාරින් ගියත් ඔයා අවසානයේ යන්නේ මේ ගෙදරට. හරි ඒ වගේ. දැන් ඔයා හිතන විදිහ වෙනස්. සමහර කට්ටිය හිතන්න පුළුවන්. දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් මෙහෙම. හරිද? පාරක් තෝරගද්දි මෙහෙම හිතන්න පුළුවන්. මේ පාර ළඟයි. ඒ නිසා මම මේ පාරෙන් යනවා. මොන පාරින්ද? ඒ පාරෙන්. හරි ඒ කියන පාරෙන්. දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් මෙහෙම. මේ පාර ළඟ වුණාට මම B කියන පාරෙන් යනවා. මොකද B කියන පාර අර කාපට් කරලා තියෙන්නේ. හරි මේ පාරේ පොඩ්ඩක් ගල් බොරළු එහෙම තියෙනවා. මට වාහනේ යන්න බෑ. හරි වලවල් තියෙනවා. මේ පාර ක්ලියර්. ඒ නිසා මම මේ පාරේ යනවා. හරි. ඒතොර එයා හිතන විදිහ වෙනස් නේ නිසා. දැන් මෙයා හිතුවේ මොකද්ද? මෙයා හිතුවේ ළඟා. මේ පාර ළඟයි මම යනවා. පයින් යන එකෙක් කියලා හිතන්නකො. හරි. දැන් මූ මොකද්ද? මූට වාහනයක් තියෙන. ඒතර වාහනේ යන්න ඕන කාපට් එකේ නිසා එයාට අර බලවල් වලින් දදා වාහනේ යන්න බැරි නිසා වාහනේ යන්න බැරි පාරක් නිසා එයා තෝරගත්ත B කියන පාර. හරි. ඒතොර එයා එක එක්කෙනා හිතන විදිහ වෙනස්. එයාලගේ හිතුම් පැතුම් වෙනස්. හරි. same output වෙන්න පුළුවන්. හැබැයි එයාලා හිතන විදිහ වෙනස් නිසා ඔයාට
සාමාන්‍යයෙන් මේ ගොඩක් අර ඔප්ෂන්ස් ගන්න විසඳුම් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ විසඳුමකින් හරිම විසඳුම ඔයාලට ගැලපෙන විදිහට ඔයා තෝරගන්නවා. හරි ඒ වගේම තමයි කෝඩ් එකක් කරද්දිත් හරි. අර කෝඩ් එකක් කරද්දිත් ඔයාට සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ ආ මේ කරපු කෝඩ් එකේ මෙච්චර අතර මම කරපු කෝඩ් එකේ ප්‍රශ්න මේ අඩුයි. හරි ලයින්ස් අඩුයි. සහ ඒ කියන්නේ කෝඩ් එක වෙනස් විදියට තමයි මම හදලා තියෙන්නේ. අර සේම් අවුට්පුට් එකක් එන්නේ මම දැන් කෝඩ්ස් මුකුත් දීුවේ නැහැ එක්සැම්පල්ස් ඔයා දැන් Python ඉගෙනගෙන ඉඳලා නැහැනේ. හරි. සේම් අවුට්පුට් but සාමාන්‍යයෙන් ලයින්ස් ටික වෙනස් වෙනවා. හරි ලයින්ස් ටික කරා එක විදියට ලස්සනට ඒක ගොඩනගලා තියෙනවා. හරි. විසඳුම සැලසුම් කරලා තියෙනවා. විසඳුම් කීපයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කෝඩ් එකක් වුණත් හරි කෝඩ් එක කරන විදි කිහිපයක් තියෙන්න පුළුවන් සමාන ප්‍රදාන වෙන විදියට. මම හිතනවා වැඩේ තේරෙන්නේ නැති කියලා. හරි. ඕක තමයි අපි කියන්නේ විසඳුම් තෝරා ගැනීම නැත්නම් විසඳුම් සැලසුම් කිරීම කියලා. විසඳුම් සැලසුම් ගැනීම තව කතන්දර තියෙනවා. අපි ඒක කතා කරමු. මම ආයි ටියුට් එක ෂෙයා කරන්නම්. බලන්න. ඒ කතන්දරේ මම ඔන්න ටියුට් එකේ දීලා තියෙනවා. හරි. නේ ඔය කතන්දරේ තමයි ඔය ගෙදර කතන්දරේ තිබ්බේ. හරි. හරි ඊට පස්සේ වඩා සුසු විසඳුම තෝරා ගැනීම. මොකද්ද වඩා සුසු විසඳුම තෝරා ගන්න? දැන් අර මම කිව්වේ දැන් ඔයාට හිතන විදිය අනුව ඔයාට ගැළපෙනම ඔප්ෂන් එක ඔයා තෝරා ගන්න ඕන. හරි. ගොඩක් විසඳුම් තියෙන්න පුළුවන් ඔයාගේ ගැටලුවට විසඳුම් ලබා ගැනීම සඳහා. හැබැයි ඔයාට ගැළපෙනම විසඳුම ඔයාගේ මොකක් හරි තීරණයක් මත ඔයාට තෝරා ගැනීමේ අවශ්‍යතන හැකියාව තිබිය යුතුයි. හරිද? හරි. එතකොට ඒක ඔයා දැනගන්න ඕනේ. හරි. දැන් මම මේක තමයි A මාර්ගයේ වගුරු වීම හරහා යෑමට සිදු නිසා B මාර්ගය තෝරාගෙන දැන් ඔයාගේ ඔයාට it's depend on you. හරි දැන් ඔයාට අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. හරි. ඔයා හිතන පතන විදිය අනුව. හරි ඊට පස්සේ ඔන්න මේක දැන් පොයින්ට් එක. මෙන්න මේ වචනේ හරියට මතක තියාගන්න මේ මොඩියුලකරණය කියන වචනේ. හරිද? අන්න ගැටලුවක් විසඳීමට මොඩියුලකරණයේ භාවිතය. හරි ගැටලුවක් විසඳීමට මොඩියුලකරණය කියන වචනේ. ඒ කියන්නේ මොඩියුලකරණයේ භාවිතය. මොකක්ද මේ මොඩියුලකරණය? මම දැන් කිව්වා මේක. හරි දැන් හිතන්නකො මෙහෙම දැන් මෘදුකාංගයක් හදන්න මේ අපි ඔක්කොම සෙල්ලම් ටික දාන්නේ නේද? පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නනේ. හරි එතන මෘදුකාංගයේ යම්කිසි ගැටලුවක් විසඳීමේදී යම්කිසි විසඳුමක් කුඩා කොටස් වලට වෙන් කොටගෙන සංවර්ධනය කිරීම මෙලෙස මොකද්ද කොටස් වශයෙන් පද්ධති පවතින ගැටලු හඳුනාගෙන ඊට අදාළ විසඳුම් වෙන වෙනම ලබාගෙන අවසන් සම්පූර්ණ විසඳුම ලබා ගන්න ලබයි. හරි කියන්නේ මොකද්ද ඇත්තටම? සම්පූර්ණ විසඳුමක් අපි දන්නවා කියමුකෝ. මේ සම්පූර්ණ විසඳුම තවත් අණු විසඳුම් වලට කඩාගෙන මේවා එකින් එකට වෙන වෙනම අපි විසඳුම් ලබාගෙන අවසාන සම්පූර්ණ විසඳුම ලබා ගැනීම අපි කියන මොඩියුලකරණය කියලා. මොඩියුලකරණය කියලා මෙතන අදහස් කරන්නේ ඔන්න ඔය කතන්දරේ. හරි සම්පූර්ණ විසඳුම තවත් අණු විසඳුම් වලට වෙන් කොටගෙන ඒ විසඳුම් වලට වෙන වෙනම අදාළ විසඳුම් ලබා ගැනීම. හරි ඕක අපි කියනවා එහෙම විසඳුම් ලබාගෙන අවසාන ප්‍රධානය ලබා ගන්න එකට අපි කියනවා මොඩියුලකරණය කරලා ප්‍රධානයක් ගන්නවා කියලා. හරි එතන මොඩියුලකරණය පට්ට වැදගත්. දැන් වර මම කියවනේ මොඩියුලකරණයට වැදගත් වෙන අවස්ථාව වගේ ඒවල කතන්දරේට. හරි ඒ වගේ ඔයාලට යූස් කරන්න පුළුවන් මේක. හරි. එතන මොඩියුලකරණේ වාසි තියෙනවා අවස්ථ වෙනවා. වාසි වලටදී වාසි තමයි තියෙන්නේ. හරි. මොකද්ද මේ පළවෙනි එක? ඇතිවිය හැකි දෝෂිතා ඉක්මනින් හඳුනාගත හැකිවීම. මොකක්ද මේ? දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ A level කතන්දරේ කියලා. දැන් ඔයාට A level වල කෙලවෙන තැන පොයින්ට් එක අඳුන ගන්න බැරි නම්. හරිද? කෙලවෙන පොයින්ට් දැන් ඔයාට A levels වලට හොඳ රිසල්ට් එකක් ගන්න ඕනේ. හැබැයි නිකන් ඔයාගේ හැමතිස්සෙම රිසල්ට්ස් අඩුයි සහ ඒවට නිකන් කිසි අර කික් එකක් නෑ A levels කරන්නනේ. හරි ඉතින් අර පොඩි නිකන් ඔහේ යනවා එනවා ඒ වගේ කතන්දරයක් තමයි තියෙන්නේ. එතකොට ඔයා බලන්න ඕන ඔයා දැන් ඔයාට තියෙන ගැටලු ටික මොනවද? ගැටලු මොනවද? දැන් ඔයා අතන ගැටලු දැන් ඔය විසඳුම් A level පාස් වීම කියලා ගත්තම මේ විසඳුම තවත් පොඩි අර මම කිව්වා වගේ කොටස් වලට කඩාගෙන බලන්න කොතනද කෙල වෙලා තියෙන්නේ කියලා. හරි දැන් ඔයාගේ ලකුණු නිතරම අඩුයි නම් හරි ඔයාට මේ විසඳුමට යන්න බෑ වගේ තේරෙනවා නම් ඔයා අර වගේ අණු විසඳුම් මොඩියුලකරණය කරන්න ඔයාගේ දේවල් ටික. හරි මොඩියුලකරණය කරන ඔයා බලන්න කොතනද ගැටලුව තියෙන්නේ කියලා. මොකද ඔයා හැමදෙස්සම මොකක් හරි දෙයක් කරනවා වෙන්න පුළුවන්. විසඳුමේ යම්කිසි පාත් එකක් දක්වා ඔයා යනවා. හැබැයි කොතනද හරි කෙල වෙලා තියෙනවා. ඒ කෙල වෙලා තියෙන පොයින්ට් එක අඳුනගත්තොත් අන්න ඒකට අපි ලස්සන්ට විසඳුම දුන්නොත් සම්පූර්ණ විසඳුමම ඔයාට මේ ලබා ගැනීමට හැකියාව ලැබෙන පොසිබිලිටි ගොඩක් වැඩි. හරි ඒ නිසා මොකක්ද ඒකේ තේරුම? දෝෂ හඳුන ගන්න ඉතින් දැන් ඔයා හිතන්නකෝ දැන් අතනදී අර වගේ දෙයකට බෙදලා ඔයා දැක්කුවා නම් ඔයාට තේරෙනවා හරි මම පාඩනුත් කරනවා වැඩත් කළමනාකරණය කරනවා. හරි දිනපතා ඒ කියන්නේ සමනේ අර හැමදාම පන්ති වලට සහභාගී වෙනවා. හැබැයි මම පේපර් ලියන්නේ. අන්න එතනයි මට කියලා වෙලා තියෙන්නේ. හරි දැන් මේ වගේ බෙදාගත්තොත් ඔයාට තේරෙන්නේ නැද්ද කියලා වෙලා තියෙන තැන? හරි මොකද්ද හේතුව කියලා? නැත්තම් ඔයාට හිතෙන්නේ මොකද්ද? අප්පෝ මන්නම් මෝඩෙක් මන්නම් මෙලෝ රහන්නේ ඔහොම තමයි හිතෙන්නේ. දැන් ඔයා දන්නේ අර පොඩි පොයින්ට් එක තමයි ඔයා හදාගන්න ඕනි. පේපර් ලියන එකයි හදාගන්න ඕනි. හරි ඒක හදාගන්න එක ඔයාට තේරෙන්නේ නැහැ. දෝෂේ තේරෙන්නේ නැහැ. ඔයාට දෝෂේ කොතනද තියෙන කියලා තේරෙන්නේ නැහැ. මොඩියුලකරණය කරාට පස්සේ අන්න ඔයාට පුළුවන් දෝෂය මොකක්ද කියලා අඳුන ගන්න. මං කියන එක තේරෙනවා කියලා හිතනවා. හරි. හරි ඊට පස්සේ මොඩියුලකරණේ වාසි මොනවද? හරි ඔන්න ඕක පළවෙනි වාසිය. දෝෂික්මට හඳුනගන්න පුළුවන්. ඊට පස්සේ මෙලෙස නිර්මාණය කරන නිර්මාණයෙහි දෝෂ අඩුවීම අඩුයිනේ ඇත්තටම නේද? හරි මොඩියුලකරණය කළා මොකක් හරි දෙයකට සොෆ්ට්වෙයාර් එකක් හදනවා නම් ඒක වෙන වෙනමනේ හදන්නේ. වෙන වෙන පොඩි කොටස් විදියට. ඒතර පොඩි කොටස් විදියට හදනකොට අනිවාර්යෙන් ඔයා දන්නවා මේ කොටසට අපි හොඳ ફોකස් එකක් තියලා අපි කරනවා කියලා. හරි සම්පූර්ණ වැඩියෙන් බදාගත්තට පස්සේ මොකක් හරි තියෙන මිස් වෙන්න තියෙන පොසිබිලිටි එකක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් හරි අර කඩාගෙන අපි නිකන් උඩා කොටස් වලට වෙන් කරගෙන මේ විසඳුම් ටික ලබා ගන්නකොට එහෙම කෙලවෙන්න තියෙන පොසිබිලිටි එක ගොඩක් අඩුයි. හරිද?
අන්න එතන හොඳ පොයින්ට් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. හරි ඒ නිසා මොකද්ද වෙන්නේ? දෝෂ අඩු වෙනවා. හදනකොටම දෝෂ මේකේ තියෙන සම්භාවිතව අඩු වෙනවා. හරි ඊට පස්සේ එක් එක් කොටස් වෙන වෙනම සංවර්ධනය වෙන නිසා කාර්ය සහ මෘදුකාංග සංවර්ධකයන් කිහිප දෙනෙකු ලවා කාර්යිතා ඉක්මනින් සිදු කළ හැකි වීම. මොකද්ද මේ? හරි. කියන්නේ එක් එක් කොටස් අපි දැන් වෙන වෙනම කරන්න කියලා දැන් ඔයා දන්නවනේ. හරිද? හරි වෙන වෙනම සංවර්ධනය වෙන නිසා කාර්ය සහ මෘදුකාංග සංවර්ධකයන් කිහිප දෙනෙක් ලවා කාර්යිතා ඉක්මනින් සිදු කිරීමට හැකි වීම. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඕක වෙන වෙනම කරන නිසා වෙන වෙනම අපිට ටීම් එකක් බෙදන්න බැරිද? දැන් ඇයි ඕක අපිට ඒ කාර්යයට යොදවලා ඒ කියන්නේ සාමාන්‍ය වෙන වෙනම කරනකොට යොදවපු කට්ටියම ඇයි අපිට සම්පූර්ණ කාර්ය එකට එක ඒ කියන්නේ සාමාන්‍ය එකක් විදිහට අරගෙන කරනකොට යොදවන්න බැරි? හේතුව තමයි මේක. හරි දැන් ඔය ප්‍රෝග්‍රෑමින් කෝඩ් එකක පොඩි ප්‍රශ්නයක් තියෙනවා සාමාන්‍යයෙන් මේ පටන් ගන්න දැන් මං කියවනේ එක එක්කෙනා හිතන විදි වෙනස්නේ එයාලා විස්තුම් ලබා ගන්න විදිය එයාලා try කරන විදිය වෙනස් දැන් ඔයා හිතන්නකෝ ප්‍රෝග්‍රෑමින් කෝඩ් එකක් බාගෙට කරලා ඊට පස්සේ තව කෙනෙක්ට ඕක දෙනකොට හරි මොකද්ද වෙන්නේ එකක් විදියට අරගෙන බාගෙට එකක් කරලා තව ටික අනිත් ටික මේ කාටද එකම කෝඩ් එකේ මෙයාට දෙයක් දෙන්න. ඒතර එයා තේරුම් ගන්න ඕන අර කලින් කරපු එක මොනවද අරන් තියෙන variables හරි variables කියන විචාරේ නාමයෙන් දැන් අපි ඉස්සරට කතා කරනවා. අර එතකොට ඒක හදලා තියෙන ක්‍රමවේදය මොකක්ද? එයා හිතන විදිය වෙනස්නේ. දැන් හිතන මිනිස්සු දෙන්නේ නෙවෙයි ඉන්නේ. හරි මුන් දෙන්න හිතන විදිය වෙනස්. ඒතකොට එයා විස්තුම ලබා ගන්න හිතලා තියෙන වෙන විදියකට මෙයා දැන් හිතන්නේ වෙන විදියකට. දැන් ඒ දෙන්න අර කලින් හිතපු එක්කෙනා කලින් හිටපු එක්කෙනා හිතපු විදිය අරයට අඳුන ගන්න වෙන වෙලාවක් යනවා. හරිද? හරි ඉතින් ඒක ගැටලුවක්. හරි ඒ නිසා එකට ගන්නකොට ඒ නිසා මේ විදිහට වෙන් කරලා තිබ්බොත් දැන් වෙන වෙනම මෙයාලට නිර්මාණය කරන්න කියලා කුඩා කොටස් ටිකක් දීලා තියෙනවනේ අන්න එතකොට මෙයාලට පුළුවන් තමන්ට නිදහසේ මේක නිර්මාණය කරන්න අදාළ කොටසේ අවුට්පුට් එක ගන්න හරි ඊට පස්සේ නිර්මාණය කරපු විවිධ කොටස් එම මෘදුකාංගයේ හෝ වෙනත් මෘදුකාංගවල භාවිත කළ හැකි වීම දැන් උදාහරණ මෙහෙම හිතන්න කොන්න මේ කතන්දරේ මම මෙහෙම උදාහරණයක් ගන්නම් ගියක් තියෙනවා මෙහෙම ඒ ගෙදර එක එක කොටස් හදන්න එක එක තැන්වල දැන් වහලා හදන්න වෙන තැනක විත්ති හදන්න වෙන තැනක එක එක තැන්වල එක එක දේවල් හදනවා හරිද දැන් මේ ගෙදර වෙනුවට හදන වහල තවත් කොහේ හරි පාවිච්චි කරන්න බැරිද අපිට පුළුවන් දැන් වහලක් නෙමේක හරි සයිස් එක සමාන නම් හරි ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ඒ වහලම තවත් ගෙවල් වලට පාවිච්චි කරන්න හරි ඒ වගේ දැන් වෙන වෙනම කරන්නේ ඕක තමයි වාසිය දැන් අපි ඕක එකක් විදිහට අරගෙන ගියක් හැදුවොත් මොකද්ද වෙන්නේ හරි වහල ගහන්න වෙන්නේ අපිට අවසානයේට ඒතර ඒකට ගහන වහල දැන් හිතන්නකෝ දැන් මෙහෙම කියලා ෆවුන්ඩේෂන් එක දාලා ඒ නිසා ඔක්කොම කරලා ඔක්කොම හදලා ටිකෙන් ටිකනේ ඕක කරගෙන යන්න වෙන්නේ හරිද ඒතර ඒ ගෙදර වෙනුවෙන් මේ දේවල් හදන්න වෙනවා හරි මං කියන එක තේරෙන්නේ නැති දැන් ඕක වෙනම කරොත් මොකද්ද වෙන්නේ හරි වෙනම මේක බිල්ඩ් අප් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට අර බල් සාමාන්‍යයෙන් ගොඩක් මේ සාමාන්‍යයෙන් එකක් නෙමෙයි කීපයක්ම මේ බිල්ඩ් අප් කරලා ඒ වගේ ගෙවල් කීපයක්ම හදා ගන්න පුළුවන්. හරි ඒ නිසා සාමාන්‍යයෙන් අන්න ඒකත් මේකේ තියෙන වාසියක් විදිහට ගන්න පුළුවන්. හරි මෙන්න මේක තමයි මොඩියුල් කරන්නේ අවාසිය. මෙන්න මේක තමයි එකම අවාසිය සහ මම ඔයාලට මේ අවාසිය ගැන කලින් කිව්වා. මොකද්ද? එක් එක් කොටස් නිර්මාණය කරන්නේ හරි එක එක කට්ටියනේ. දැන් ඔය ටික අපි අවසානයේ එකතු කරන්න එපා සම්පූර්ණ විශ්දුව ලබා ගන්න. අන්න එකතු කරනකොට සාමාන්‍යයෙන් මේක ක්‍රියාකාරීත්වය පවත්වා ගන්නකොට නැත්නම් ක්‍රියාකාරීත්වයේ තියෙනකොට පොඩි පොඩි ගැටලුවට මුහුණ දෙන්න ඕන. මොකද එක එක කට්ටිය හිතලා තියෙන එක එක විදියට නිසා හරි මේකේ පොඩි පොඩි ගැටලු තියෙන්න පුළුවන්. අන්න ඒක තමයි එකම අවාසිය මොඩියුලකරණයේ තියෙන. හරි මෙන්න මේ ටික හයිලයිට් කරගන්නකො මෙන්න මේ මොඩියුලකරණය කියන වචනේ අර උඩ තියෙන කතන්දරේ උඩ තියෙන කොටසයි හරි මෙන්න මේ කොටසයි මොඩියුලකරණය කියන්නේ කොහොමද කියලා ඇහුවොත් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන. හරි ඊට පස්සේ මෙන්න මේ කතන්දර ටිකයි. මේකේ වාසිය අවාසිය මෙන්න මේ ටික හයිලයිට් කරගන්න. හරි වැදගත් කොටස් ටිකක්. මෙන්න මේ ටික හයිලයිට් කරගන්න. හරි. හරි මම දැන් ඉක්මනට යනවා දැන් ඔයා වැඩේ කරගන්න. හරි ඊට පස්සේ මේ වාර ලොකුවට කතන්දර නෙමෙයි අපි දැන් ફોකස් එකක් දෙන්න ඕනේ මේ පාඩමේ කොටස් ටිකක් තියෙනවා. ඒ ටිකට මම දෙනවා. හරි මේවත් ඕනේ දැන් අර සරල ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. හරි ඊට පස්සේ මුදුන්බිම් සැලසුම් කරණය සහ පියවර ආකාර පිළිපහදු ක්‍රමවේදය මොකක්ද මේ කතන්දරේ? හරි. මේකෙන් කියන්නේ මේ වගේ දෙයක්. ගැටලු විස්දා ගැනීමට භාවිත කළ යුතු පියවර කොටස් වශයෙන් වෙන් කර ගැනීම තුලින් සමස්ත ගැටලුව කුඩා කොටස් වලට වෙන්වන අතර ඒවා වෙන වෙනම සැලසුම් කර විසඳීම තුලින් සමස්ත ගැටලුව විසඳාගත හැකියි. මොකක්ද මේ කියන කතන්දරේ? හරි. ඒ කියන්නේ ගැටලු විසඳා ගැනීමට ඔන්න මම ආයි කියන්න විසඳා ගැනීමට භාවිත කළ යුතු පියවර කොටස් වශයෙන් වෙන් කර ගැනීම තුලින් සමස්ත ගැටලුව කුඩා කොටස් වලට වෙන්වන අතර ඒවා වෙන වෙනම සැලසුම් කර විසඳීම තුලින් සමස්ත ගැටලුව විසඳාගත හැකියි. එන මොකද්ද මේ කියන්නේ? සම්පූර්ණ ගැටලුවම කුඩා ගැටලු වලට. හරි කුඩා කොටස් වලට වෙන් කරගෙන අර මොඩියුල කරණයම තමයි අර කතන්දරේ ඒ වගේම සමාන කතන්දරයක් තියෙන්නේ. හරි ඒ කුඩා සම්පූර්ණ ගැටලු කුඩා ගැටලු වලට වෙන් කොටගෙන ලස්සනට කරොත් අපිට වැඩේ විසඳුම් ලබා ගත්තොත් ආට ගැටලුව निराकरण कर ගැනීම ඉතාමත්ම ක්‍රමානුකූලව කරගන්න පුළුවන් කියලායි කියන්නේ. හරි උදාහරණයක් ගහකට නගින්න කියලා දන්නකො සම්පූර්ණ ගැටලුව. හරි ගහකට නගිනකොට ඔය ඉස්සල්ලාම තියන්න ඕන අත්තක් තියෙනවනේ. කියන්නේ අත්තකට කකුල තියන්න බෑ කකුල හරි මොකක් හරි. හරි. ඒතකොට ඒ අත්ව තීරණය කරනවා ඉස්සල්ලාම. අන්න දැන් සම්පූර්ණ ගැටලුව ඇතුලේ තවත් අනු ගැටලුවකට කඩාගත්ත. ඒ කියන්නේ පළවෙනි අත්ත මොකක්ද කියන එක. හරි ඊට පස්සේ ඊට පස්සේ තවත් ගැටලුවකට කඩාගන්න දෙවෙනි අත්ත මං කකුල තියන්නේ මොකටද කියලා. හරි ඒ වගේ හැම එකම ප්ලෑන් කරන් ගියොත් ඔයාලට අවසාන ගැටලුවට निराකරණය විසඳුමට ලඟ වෙන්න ඉතාමත්ම ලේසි කියලායි කියන්නේ. හරි දැන් උදාහරණ මෙතන දාලා දෙන්නේ මොකද්ද? රසවත් තේ කෝප්පයක් සෑදීම යන ගැටලුව සලකන්න කියලා තියෙනවා. හරි රසවත් තේ කෝප්පයක්. මොනවද දැන් ඕනි?
හරි ඉස්සල්ලාම ඔයා අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගන්න ඕනේ. ඊට පස්සේ තේ හදන්න ඕනේ. ඊට පස්සේ තේ පිළිගන්නන්න ඕනේ. හරි. දැන් ඔය සම්පූර්ණ විසඳුම ලබා ගන්න ඔය ගැටලු වලට ඔයා විසඳුම ලබා ගන්න ඕන වෙන වෙනම. දැන් ඒවා වෙන වෙනම අරගෙන අපි විසඳුම ලබා ගමු. හරි. දැන් ඔයා අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම මොනවද කරන්නේ? තේ කොළ, සීනි කෝප්ප, පෙරණයක් ඔය කතන්දර ටික ඔයා සපුර ගන්නවා. හරි. තේ සාධන කොට දැන් මොකද්ද? උණු වතුර කෝප්පෙට දමා ගැනීම. තේගොල පෙරණයට තමයි හර උණු වතුර වක්කිනි. මන්න මෙතන පොඩි අවුලක් තියෙනවා. මෙතන පොඩි හදාගන්න. උණු වතුර කෝප්පෙට දැම්මට පස්සේ මේක ආයි කරන්න ඕනේ නැහනේ. මෙන්න මේක කපලා දාන්නකො. අපි මම තේ හදනකොට ඔය පොඩි ප්‍රශ්නයක් තමයි ඔකදී. මම නිකන් ඔය ලිව්වා. ඉතින් මේ ඉතර බැලුවේ නෑ. මම තේ හදන්නේ නෑ ගෙදර. හදන්න පුළුවන් හරිද? හදන්න පුළුවන් හදන්නේ උනට. හරි. මේ මේ කපා ගන්න. හරි. ඊට පස්සේ තේ පිළිගැන්වීම. වෙනම කෝප් වලට තමයි තේ දැමීම. බන්දියසිකට තමයි පිළිගැන්වීම. හරි. ඒක තමයි ඔය කතන්දරේ කිව්වේ. හරි. දැන් ඕකම පොඩ්ඩක් පෙන්වන සටහනක් අපිට ඉස්සරහට කතා කරමු ව්‍යුහමය සටහන් කියලා. මෙන්න මේ කතන්දරේ පොඩ්ඩක් highlight කරගන්න. මේදී සිදු කරන්නේ යම්කිසි ගැටලොක්ස් දා විසඳුම් ලබා ගැනීමේදී කුඩා ඒකක වලට වෙන් කර රූපමය ආකාරයෙන් නිරූපණය කිරීම. ඒ කියන්නේ අර කලින් කතා කරේ මම කිව්වේ ගැටලුවක් කුඩා කොටස් වලට වෙන් අවකට අපි ඉන්නේ ගැටලුවක් විශ්ලේෂණය කරනවා කියලා. ඔය ගැටලුවක් විශ්ලේෂණය කරන ආකාරය සහ ඒවට අවශ්‍ය වෙන වෙනම විසඳුම් ලබා ගන්න ආකාරය අර රූපමය ආකාරයේ ඉක්ුණු මේ සමාන රූපමය ආකාරයකින් ඉදිරිපත් කිරීම අපි කියනවා ව්‍යුහමය ආකෘතියක් කියලා. නැත්නම් ව්‍යුහමය ආකෘතියක් කියලා. හරි එතකොට මේ ව්‍යුහමය ආකෘතිය හරි සාමාන්‍යයෙන් ඕනම ගැටලුවකට අපිට හදන්න පුළුවන්. හරිද මම උදාහරණයක් කතා කරනවා මේ ව්‍යුහමය ආකෘතියේ තියෙන ඕන විදි. දැන් මෙතන බලන්නකෝ සාමාන්‍යයෙන් තියෙන විදිය. හරි. ඔන්න මෙතන තියෙන මොකද්ද එක්සැම්පල් එකක් ඔන්න දාලා තියෙනවා. නිකන් අර නේද අර භාණ්ඩයක් මෙදී අරගෙන සාමාන්‍යයෙන් මේ අර බිල්පතක් සකස් කරලා බිල්පත ප්‍රදානය කරන එක. හරිද? දැන් මොකක් හරි මේ වගේ කම්පැනි එක තියෙන ගැටලුවක් හිතන්නකෝ. හරි. ඔන්න. හරි පළවෙනි එක. අවශ්‍ය භාණ්ඩ විස්තර ලබා ගැනීම. හරි භාණ්ඩ විස්තර ලබා ගන්න ඕනේ. දැන් ඒක යටතේ මොනවද තියෙන්නේ? භාණ්ඩයේ සාමාන්‍ය මිල ලබාගත් භාණ්ඩ ගණන. හරි වා ඉදිරිපත් කරන්න ඕනේ. හරි ඉදිරිපත් වෙනවා සිස්ටම් එකට. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දැන් ඔන්න බිල්පත සැකසීමේ වැඩේ තියෙන්නේ. ඒ සකස් කරනකොට වා මෙන්න මෙතන යට ඉඳන් යන්න ඕන. මොනවද කරන්න ඕනේ කියලා පිළිවෙලට. හරි වට්ටම් තිබේ නම් අඩු කරනවා. හරි ඊට පස්සේ ලබාගත් භාණ්ඩ ගණනින් ගුණ කරනවා. හරි ඊට පස්සේ වෙන වෙනම භාණ්ඩ වලට මිල ගණනය කරනවා. හරි ඊට පස්සේ මුළු බිල සකස් කරනවා. ඔන්න දන්නේම නැතු මේ දේවල් කරාට පස්සේ බිල්පත් සැකසීම සිදු වෙලා ඉවරයි. හරි ඊට පස්සේ බිල්පත ප්‍රදානය කරන්නයි තියෙන්නේ සම්පූර්ණ බිල්පත ප්‍රතිදානය කිරීම. ප්‍රදානය කරනකොට මොකද්ද? බිල්පත තුල කඩේ විස්තර ඇතුළත් කිරීම. දැන් ඒක කරන්න ඕන ඊට කලින් ඊට පස්සේ බිල්පත ප්‍රදානය කරන්න ඕන. බලන්න සාමාන්‍යයෙන් ලස්සනට මේ දේවල් ටික ලස්සන වෙලා තියෙනව නේද කියලා. දැන් ඔයාලට ප්‍රශ්නයක් view මොකක් හරි ගැටලුවක් දීලා මේකේ ව්‍යුහමය ආකෘතිය අදින්න කියලා. එහෙම આવොත් කොහොමද කරන්න කියලා මම තව එක්සැම්පල් එකකින් ඔයාලට පෙන්නන්නම්. හරිද? හරි කතන්දරේ කොහොමද වෙන්නේ කියලා. හරි. නිකන් IT වලට අදාළ ගැටලුවක් විදියට නෙමෙයි සාමාන්‍යයෙන් අර හැමෝම කතා කරන ගැටලුවක් විදියට කතා කරන්නේ තේ හදන කතන්දරේ. හරි. දැන් ව්‍යුහමය ආකෘතියක් තුර තියෙන්න ඕන දේවල් ටිකක් මම කිව්වනේ. ඉස්සල්ලාම ඔයා කරන්න ඕන සම්පූර්ණ ගැටලුවම කුඩා ගැටලු වලට වෙන්කොට ගැනීම. තේකක් හදන එකක් ගමුකනේ. තේකක් හදන එක. හරි. තේකක් හදන එකක් අපි ගමු මේක පොතේ මේ පොතේ ලියන්න උදාහරණේ පොතේ ලියන්න. හරි අරවත් අර පොතේ හැම එකම ලියා ගන්න ඕනේ. හරි. දැන් ඒ කියන්නේ උදාහරණයක් ඔයා පොතේ ලියන්න ඕන දේවල් ටික තමයි. හරි. පොතේ ලියන්න ඕන දේවල් ටික තමයි ඉස්සල්ලාම මොඩියුලකරණය යනු කුමක්ද? නැත්නම් ඉස්සල්ලාම ලියන ක්‍රමලේඛනයක් යනු කුමක්ද? ඉස්සර ක්‍රමලේඛයක් කියන්නේ මොකක්ද කියන එක ලියන්න ඕන. හරි පොතේ. නැවතත් ටියුට් එක බලාගෙන ඒ කන්ටෙන්ට් එක පාඩම් කරලා ලියන්න පොතේ. හරි ලියාගෙන ඉන්න. හරි ඊට පස්සේ මොඩියුලකරණය යනු කුමක්ද? මොඩියුලකරණය කියන්නේ මොකක්ද කියන එක ඔයා ලියවෙන්න ඕන. ඊට පස්සේ මොඩියුලකරණේ වාසි වෙනම ලියන්න ඕන. මොඩියුලකරණේ අවාසි වෙනම ලියන්න ඕන. හරිද? හරි ඊට පස්සේ ව්‍යුහමය ආකෘතියක් කියන්නේ මොකක්ද වෙනම ලියන්න ඕන. ඊට පස්සේ ව්‍යුහමය ආකෘතිය කියන එකට මෙන්න මේ උදාහරණේ ඔයා ලියා ගන්න ඕන. හරි ඕක තමයි කරන්න ඕන. හරි එතකොට ටියුට් එක විතරක් බලාගෙන බෑ. ඒකේ තියෙන දේවල් මතකෙට ඉන්න නම් ඔයාට නැවතත් ඕක ටික පොතේ ලියන්න ඕනේ. හරි මම කියන්නේ මම ඇවිල්ලා තේරුම් කරලා දෙනවා මේක මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ කියලා. හරි මමට පොඩි ව්‍යුහමය ආකෘතියක් මෙහෙම අදින්නම්කෝ. හරි ඔන්න සාමාන්‍යයෙන් ඔන්න දැන් මොකද්ද සම්පූර්ණ ගැටලුව තේකක් සාදා ගැනීම. රසවත් තේ කෝප්පයක් තේකක් හදාගන්න එක. හරි එතකොට මේ ව්‍යුහමය ආකෘතිය තියෙන්න ඕන මොනවද? හරි ඉස්සල්ලාම තියෙන්න ඕන මොකක්ද? අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම. ඔන්න පළවෙනි එක. අවශ්‍ය ආයතන. අද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා හිතා. හරි නිදාගෙන නැති නිසා දන්නේ. හරි. හරි ඔන්න තියෙනවා අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම. හරි අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම මම මේ කොටු කරලා තියනවා. හරි. ඊට පස්සේ තේ කෝප්පේ සෑදීම. දැන් කෝප්පේ නෙමෙයි හදන්නේ දැන් කෝප්පේ හදන්නේ මැටි වලින් මං කියන්නේ තේ හදනවා කියලා නේ. මේක ලියන්නේ ලස්සනට තේ කෝප්පේ සෑදීම. හරි. ඊට පස්සේ අවසානයේ තේ පිළිගැන්වීම. තේ පිළිගැන්වීම. හරි. ඔන්න ප්‍රධාන ගැටලුව කුඩා කොටස් වලට වෙන් කරගත්තා. හරි කුඩා ගැටලු වලට වෙන් කරගත්තා. හරි. දැන් මේක යටතේ දේවල් ටික අපි ලියන්න ඕන. හරි. පිළිවෙලට යටින් ඉඳන් පටන් ගන්න. යට ඉඳන් උඩට.
හරි යට ඉඳන් උඩට පිළිවෙලින් පිළිවෙලට ඇවිල්ලා ලස්සන්ට අවසාන මේ ගැටලුවේ අවසාන ප්‍රතිදානයට ඇවිල්ලා තියෙනවා. දැන් මොකද්ද අවශ්‍යතාවය සපයා ගැනීම ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ නේ? හරි අවශ්‍යතාවය සපයා ගන්නකොට තේ කෝප්ප කිහිපයක් ලබා ගැනීම. කෝප්ප කිහිපයක් ඔයාට කැමති විදිහට ලියන්න පුළුවන් ඈ. කෝප්ප කිහිපයක් ලබා ගැනීම. හරි ඉරි කෑල්ලක් ගාව. දැන් ව්‍යුහමේ සටහනක තියෙන්න ඕන දෙයක් තමයි මෙන්න මේ ඉරි ඇරෝස් තියෙන්න ඕනේ. යට ඉඳන් පටන් ගන්න ඕන මේ විස්තුන් ටික පිළිවෙලට. හරි. ඊට පස්සේ කෝප්ප කිහිපයක් ලබා ගැනීම. ඊට පස්සේ මොනවද? සීනි. ඊට පස්සේ මොනවද? උණු වතුර, තේ කොළ, හැදි. සපයා ගැනීම. ඔයාලට තියෙන විදිහට ලියන්න. හරි. ඊට පස්සේ ඒක ගත්තා. ඊට පස්සේ ඔන්න මොනවද? මම තව එකක් ගන්න. නැත්නම් සපයාගත් ද්‍රව්‍ය පිරිසිදු කර ගැනීම. දැන් තේ කොළ පිරිසිදු කරන්න යන්න එපා. තේ කොළ හොදන්න යන්න එපා. දැන් තේරෙනවනේ පිරිසිදු කරන්න ඕන දේවල් ටිකක් තියෙනවනේ. හරි. ඔයා කැමති විදිහට ලියන්නේ. සපයාගත් ද්‍රව්‍ය මම ලියන්නේ මේ විදිහට. පිරිසිදු කර නැත්නම් මේක ඔයාට කපලා හරි අවශ්‍යතාවය සපයා ගැනීමට අදාළ නෑ කියලා හිතනවනම් හරි ඒක මෙහෙම කපලා ගෙලින්ම ඔයාට මේක මේ මොකද්ද කරන්න තියෙන්නේ ඒක මෙහෙම කපලා ගෙලින්ම මෙතනට ඉර ගහන්න තියෙනවා හරි ඒක අපි තේ කොප්පේ සෑදීමට අදාළව කොටස් වලින් ලියනවා හරි ඒක ඉවරයි හරිද ඒක තන්දර ඉවරයි හරි ඊට පස්සේ මොකද්ද ගන්න තේ කොප්පේ සෑදීම දැන් ඒකෙත් අර දැන් මේ පොයින්ට්ස් ටික පොඩක් මේ පැත්තට කියලා ලියන්න වෙනවා හරි ඒකෙත් මොකද කරන්නේ යට ඉඳන් උඩට යන්න ඕනේ දැන් මෙතන මේ පැනලා තියෙන්නේ මේ හිඩ පැනලා තියෙන්නේ මම පොඩ්ඩක් ඕක මේ මකලා එහෙනම් පොඩ්ඩක් මේක මේ පැත්තෙන් පොඩ්ඩක් ලියා ගන්න ඈ හිඩ පැනලා මෙතන තියෙන්නේ හරි මේ මෙන්න මේක මේ කොටසම මකනවා හරි තේ කොළ හැදි සපයා ගැනීම කියන එක මම මෙතන ලියන්නම් ඈ හරි දැන් ලියන්න පුළුවන් මෙතනින් උඩින් හරි ඊට පස්සේ ඔන්න තේ කෝප්පේ හදන්න තියෙන ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ මම නම් කරන්නේ උණු වතුර දැන් සපයා ගන්නවා කියලා කියවනේ උණු වතුර දැන් ආයෙ නිසා උණු වතුර උණු කරන කතන්දරයක් ලියන්න ඕනේ හරි මොකද්ද කරන්න ඕන තේ ගොට්ටනේ තේ ගොට්ටත් ඕන සපයා ගැනීම තේ ගොට්ට හරි ලිය තේ මොකද්ද තේ පෙරණයක් නේ තේ කොළ ඊට පස්සේ පෙරණ හැදි සපයා ගැනීම පෙරණ කියන එක ලියන්න හරි ඔයා ලියන්න ඒක හරි ඊට පස්සේ මෙතනට තේ කෝප්පේ සම්බන්ධ මට ඉඩ නැති වෙනවා හරි තේ කෝප්පේ සාදා සෑදීමට යටතේ ඔන්න ඉස්සෙල්ලා මම කරන්නේ මොකද්ද හරි මම ටිකක් පොඩ්ඩක් වෙන් කර ගන්න අවශ්‍ය නැහැ තේ කෝප්පය පිරිසිදු කර ගැනීම මෙහෙම ලබාගත් ද්‍රව්‍ය පිරිසිදු කරගෙන ඉස්සලා කරලා ලබාගත් ද්‍රව්‍ය හරි ලබාගත් ද්‍රව්‍ය පිරිසිදු කිරීම හරි ඊට පස්සේ ස්ටෙප් එක ඔන්න ඉස්සලාම කරන ලබාගත් ද්‍රව්‍ය පිරිසිදු කිරීම හරි ඊට පස්සේ දැන් මේ මොකද්ද කරන්න ඕනේ ලබාගත් ද්‍රව්‍ය පිරිසිදු කරගත්තට පස්සේ මොකද්ද කරන්න ඕන දැන් මම තේ හදන්න දැන් මම හදන ඉතින් මම මේ කියන්නේ හරි ඊට පස්සේ තේකෝ තේ පෙරණේටනේ තේ පෙරණේට තේ පෙරණේට තේ කොළ කියලා ලියුණා තේ කොළ තේ කොළ තමයි ඒ හරහා උණු වතුර වක් කිරීම හරි ඊට පස්සේ සීනි දමා කලවම් කිරීම හරි ඔන්න මන් තේ කෝප්පේකින් හදලා ඉවරයි හරි දැන් බලන්නකෝ මෙන්න මේකයි මේකයි අතර සම්බන්ධතාවය මොකද්ද දැන් ඔයා මේක ඉස්සෙල්ලා දැන් මේක කරන්න කලින් මේක ඔයා කරන්න අවශ්‍යතාවය සපයා ගැනීමට ඔන්න දැන් ඔයා ස්ටෙප් බයි ස්ටෙප් ඔන්න අවශ්‍යතාවය සපයා ගත්තා ඊට පස්සේ ඔයා ඊළඟ ස්ටෙප් එකට යන බව පෙන්වන්න මේ විදිහට ඊතලයක් මේ පැත්තට ගහන්න ඕනේ හරි ඊතලේ ඇරෝ එක ඉන්න ඕන මෙන්න මේ සයිට් එකට හරි මේක ඉදන්නේ අපි මේ ස්ටෙප් එකට යන්නේ ඊට පස්සේ මේ ස්ටෙප් එක සම්පූර්ණයෙන් මුල ඉඳන් ඔයා කරා කියන එක පෙන්වන්න ඕනේ මේ ස්ටෙප් එකත් මේ ගැටලුවේ අනු විසඳුම් ටික ඔක්කොම විසඳුම් ටික ලබා ගත්තට පස්සේ ඔයාට දැන් මෙතන ඉඳන් මේ ඊළඟ ගැටලුවට ඊළඟ අණු ගැටලුවට ඔයාට යන්න පුළුවන් අණු විසඳුමට ඔන්න මේ ගැටලුවට විසඳුම ලබා ගැනීම සඳහා ඔයාට පියවරානුකූලව යන්න පුළුවන්. හරි තේ කෝප්පේ පිළිගැනීම. මොකක්ද ඉස්සෙල්ලාම කරන්න ඕනේ නේද? පිළිගන්නකොට ඉස්සෙල්ලාම කරන්න ඕන වෙන වෙනම
තේ කෝප්ප වලට දැන් ගෙදර කට්ටිය ගොඩක් ඉන්න පුළුවන්. තේ කෝප්ප වලට තේ දැමීම. හරි ඊට පස්සේ තේ බන්දේසියක දමා පිළිගැන්වීම. හරි ඔන්න ඒකත් කරාට පස්සේ සම්පූර්ණ තේ පිළිගැන්වීම කියන process මේ ගැටලුවටත් සම්පූර්ණ හිතේම ලබාගෙන ඉවරයි. හරි ඔන්න මේ වගේ ගත්තා ව්‍යුහමේ සටහනක් කියන. දැන් මේක දැන් මේ විදිහටම කරන්න ඕනද ඒවා? දැන් ඔයා තේ කෝප්පේ හදන එක වැඩි වෙනස් වෙන්නේ නැතිනේ. මම මේ නිකන් කම්මැලිකමට ලිව්වේ. හරි එතකොට ඔයා තේ කෝප්පේ ලස්සන සමහරවින් වෙන්නලා දානවා. සමහරවින් තේ වලට එක එක මගුල් දානවා. දැන් ඒවා ලියන්න ඉතින්. හරි තේ කෝප්පේ හදන ස්ටෙප් එක ලියන්න. අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගන්නකොට ඒ අවශ්‍ය ද්‍රව්‍යත් මෙන්ෂන් කරන්න. හරි එතකොට ඕනම එකක් දැන් මේ ICT වලට ගැලපෙන දෙයක් නෙමෙයි මම කිව්වේ. සාමාන්‍ය ව්‍යුහමේ සටහනක් ලියද්දි හරි ඒකට ගන්න විස්තුන් ටිකනේ අපි ලියන්න ඕන. ඒක මොකද්ද ගැටලුවක් සම්පූර්ණ ගැටලුව ආදුන ගන්න ඕන. ගැටලුව ආදුනගෙන ඒ ගැටලුව අනු ගැටලු වලට වෙන් කර ගන්න ඕනේ. හරි අනු කොටස් වලට දැන් මේක තුනටමද වෙන් තුනකටමද වෙන් කර ගන්න ඕන. නෑනේ එහෙම එකක් නෙමෙයි. දැන් මේක හතරක් සමහරට හතරක් පහක් තියෙන්න පුළුවන්. ඒතරවා මෙතනයි හතරක් පහක් දාලා මේ මීටර දාලා යන්න තියෙන වැඩි. හරිද? එහෙම තියෙන්න පුළුවන්. දැන් මෙතන මම තුනකට ගත්තේ. හරි ඒ ගැටලු අනු ගැටලු තුනකට මම වෙන් කරගත්තා. ඊට පස්සේ ඒවට විසඳුම් ටික ගත්තා පිළිවෙලට. හරි. විසඳුම් ගන්නකොට මුල ඉඳගෙන යට ඉඳන් යන්න ඕන පිළිවෙලකට යන්න ඕන. හරි ඊට පස්සේ මේකෙත් එහෙමයි. හරි ඒ විසඳුම සම්පූර්ණයෙන් වා කරාට ඒ ගැටලුවට විසඳුම් සම්පූර්ණයෙන් ගත්තාට පස්සේ ඊළඟ අනු ගැටලුවට පනිනවා කියන එක පෙන්වන්නේ ඊතලයෙන් ඒක පෙන්වන්න ඕනේ. හරි ඕක තමයි මේකේ තියෙන process එක. ඕක තමයි ව්‍යුහමේ සරහනක් කියලා කියන්නේ. නැත්නම් ව්‍යුහමේ ආකෘතියක් කියලා කියන්නේ. හරිද? මොකක් හරි ගැටලුවක් විසඳීමට අදාළව. හරි. මං ආයි ටියුට් එක යනවා අපි මෙච්චරයි කරේ. හරි. හරි කියන්නේ ඊළඟට රෙකෝඩ් එකේ ඉඳලා මේ ඉතුරු ටික ඔයාලට තියෙනවා. මම ටියුට් එකේ පොඩ්ඩක් පෙන්නන්නම් කතන්දරේ. මොකෙද මම ලස්සන ව්‍යුහමේ ආකෘතියක් නැත්නම් ව්‍යුහමේ සටහනක් හදලා තියෙනවා. හරි ඊට පස්සේ ඔය කතන්දරේ ඇල්ගොරිතම් කතන්දරේ අපි කලින් ඊට පස්සේ ඔයාට රෙකෝඩ් එකෙන් ඇල්ගොරිතමේ ඉඳලා කතා කරන ඇල්ගොරිතමයක් කියන්නේ මොකද්ද ඔය කතන්දර ටික කියලා. හරි. ඉතින් මට මේක දාන්න ඕනේ අර රෙකෝඩ් එකේ දැන් මීට වැඩිය අපි ගොඩාක් කර තොරතුරු කතා කරගෙන ලියන්න එහෙම වෙලාවක් දීලා එහෙම තමයි කරේ වැඩේ. හරිද? හරි දැන් ලියන්න මේක ටයිම් එකක් නෑනේ. හරි නිසා මොකද්ද මම කියන්නේ දැන් අර මම කිව්ව ලියන දේවල් ටික ඔයා ලියා ගන්න ඕනේ. හරි එතන මම ලියන්න කිව්ව දේවල් ටික ඔයා ලියා ගන්න ඕන පිළිවෙලට කිව්ව දේවල් ඒ විදිහටම ලියන්න ඕන. හරි දැන් ඔයා පොතේ ලියන්න ඕන මොන දේවල්ද? ඔයා ලියන්න ඕන ඉස්සෙල්ම ක්‍රමලේඛනයක් යනු කියන්නේ මොකද්ද? ක්‍රමලේඛයක් කියන්නේ මොකද්ද? එතකොට අර උපදේශ කතන්දරේ ලියන්න ඕන. හරි. ඒතර ක්‍රමලේඛනයේ අවශ්‍යතාවය මොනවද? හරි. එතකොට කියන්න ඕන පරිගණක සම සංවේදනය කරන්න එයාට කියලා උපදෙස් දෙන්න ඔය කතන්දරේට තමයි ක්‍රමලේඛනය අවශ්‍ය වෙන්නේ කියලා. හරි ඊට පස්සේ ආයෙ ලියන්න ඕන මොකද්ද? හරි. මේ මොකද්ද? මොඩියුලකරණය කියන්නේ මොකද්ද කියලා. හරි. මොඩියුලකරණය කියන්නේ මොකද්ද? ඊට පස්සේ මොඩියුලකරණයේ වාසි මොනවද? ඊට පස්සේ මොඩියුලකරණයේ අවාසි මොනවද? ඊට පස්සේ ව්‍යුහමය ආකෘතියක් කියන්නේ මොකක්ද? හරි ව්‍යුහමය ආකෘතියක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ ව්‍යුහමය ආකෘතියකට උදාහරණයක් දැන් ටියුට් එකේ තියෙනවා. ඊට අමතරව තේ සෑදීමට දාලා ව්‍යුහමය ආකෘතිය කියලා ලියලා මෙන්න මේක ඇඳ ගන්න ඕනේ. දැන් ඔයාගේ විදිහට කරන්න වැඩි. හරි. ඔච්චරයි වැඩි තියෙන්නේ. හරි. මම හිතන ඔන්න Python එකේ first part එක ඔතනින් ඉවර වෙනවා. දැන් ඔය තව මම හිතන්නේ මේ ටියුට් එකේ තව දවසක් පරිම දෙකක් නෑ දවසක් තව දවසක් දවසකුයි තව දැන් පාර්ට්ස් තුනකින් මේ ටියුට් එක ඉවර වෙනවා. හරිද? තව ටියුට් එකක් වඩා සූඩෝ කෝඩ් ෆ්ලෝ චාර්ට්ස් ඊට පස්සේ පටන් ගන්නවා. ඒක තන්දරේ එහෙම වෙන ටියුට් එකක් කරහා යනවා. හරි. වැඩේ ලස්සන සම්බන්ධ වෙන්න මුලින් ඉඳන් හරි. ඔයාලට සම්පූර්ණ පැක් එකක් විදිහට මේක හම්බ වෙනවා සුපිරියට. හරි. වැඩේ ලස්සනට සරලව. ටික හිනා මාරු කරගෙන පට්ට දේවල් ගියේ. හරි. එක්සෑම් එකේ කතන්දරේ සරලව ඉගෙන ගන්නකෝ. හරි. සරලව Python ඉගෙන ගන්න වැඩි. හරි. මේක තමයි ඔයාගේ සමහර ලකුණු වෙන වැඩියෙන්ම ලකුණු වෙන පාඩම වෙන්නේ. ඒ නිසා මේක අතාර ගන්න එපා. Python බෑ කියන්නේ A level බෑ. හරි. හරි එකක් මතක තියාගෙන වැඩි ඉස්සරහට කරා. හරි එහෙනම් හැමෝටම good bye. පරිස්සමෙන් ටික කරගන්න bye bye. අපි එහෙනම් ඊළඟ රෙකෝඩ් එකකින් නැත්නම් ඊළඟ පාර්ට් එකකින් හම්බෙමු. හරි. bye all. bye.